කම්බයින් මැච් හොඳටම අවුල් ගිහිල්ලා ඉන්න වෙලාවක හම්බෙන කියන මේ වීඩියෝ එක හම්බ වෙනවා නම් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් මේ ගාන සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවර වෙද්දී ඔයාලට තේරෙයි මං කියන එක කොච්චර සාධාරණද කියලා. හරිද? ඒතර මේ වෙද්දී දැන් ඔයාලා එක්සෑම් එක අතහැරලා දාලා තියෙනවා නම් මේ මම මේ අවුරුද්ද ලියන්නේ නැහැ. හරි මොකක් හරි කේස් එකක් හින්දා මේ වැඩේ අතහැරලා දාලා තියෙනවා නම් අපිට සම්පූර්ණයෙන්ම දවස් 8ක සම්පූර්ණම වැඩසටහනක් කරලා තියෙන්නේ. දැනට දවස් 10ක් කරලා තියෙනවා. 8ක සම්පූර්ණ තීර ප්‍රමාණය කවර් කරලා තියෙන්නේ. ඒතර පැය 4ක වීඩියෝ එකක් වගේ තියෙන එක. පැය 4ක වීඩියෝ එකේ දවස් 8ක් කරලා තියෙනවා. ඒතර පැය 32ක්. ඔයාලට පැය 32ක් පැය 32ක් කැප කරලා තව ඔයාලට එක්සෑම් එක දවස් 30ක් හෝ 35ක් අතර කාලයක් තියෙනවා. ඒ කාලය තුල පැය 32ක කාලයක් කැප කරලා සිලබස් එක සම්පූර්ණයෙන්ම බිඳුවේ ඉන්න එකේ අඩුම S1 100ක මට්ටමට ය아가න්න ක්‍රමයක් හොය ඉන්නවනම් ක්‍රමයක් තියෙනවා. මොකද මේ පේපර් ඩිස්කෂන් එකට අදාළව එක අවුරුද්දක ගාණක් මම මේ ගාණ ඉතුරු කරා. හේතුව මේ ගාණේ හොඳ විශ්ලේෂණයක් තියෙනවා කතා කරන්න. ඒ හින්දා පැය එකමාරක් විතර මේ වීඩියෝ එකට දික් වෙයි. මේ වීඩියෝ එක බලලා ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද පේපර් ඩිස්කෂන් එක මුල් ලංකාවේ මාත් එක්ක ළමයි 35ක් 40ක් එකතු වෙලා වැඩේ කරා යනවා. බිඳුවේ මට්ටමේ එක්සෑම් අතහැරලා දාලා තිබ්බේ උන් ඒකට ඇවිල්ලා සම්පූර්ණ දවස් 8ක් අතුරට තමන්ට කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙන පේපරේ ලියා ගන්න පුළුවන්. අපි මේ නොදන්න මෙච්චර කාලයක් يعني දන්න දේවල් අපි වරද්දගෙන පේපර් ඩිස්කෂන් එකට අදාළව ලකුණු හලාගෙන තියෙනවා. ඒ තැන් වලට අදාළව ඒ දේවල් මම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒතර අංග සම්පූර්ණ තීර ටික දවස් 8කින් සම්පූර්ණ කවර් කරලා තියෙන්නේ. එතකොට අර එක්සෑම් එක අතහැරලා දාලා වැඩේ ගොඩ යන්න මාර්ගයක් හොයෝ ඉන්නවනම් ඒකට මෙතඩ් එකක් තියෙනවා. ඒ මෙතඩ් එක ගැන දැනගන්න මැසේජ් එකක් දාන්න. මේ මම දාලා තියෙන contact number එකට message එකක් දාන්න. මම මෙතඩ් එක ගැන හොඳට කියලා දෙන්නම්. දවස් 8කින් සම්පූර්ණ සිලබස් එක කවර් කරගෙන වැඩ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. දවස් 35යි වාට තියෙන්නේ. දවස් 8කින් කියන්නේ පැය 32කින්. හරිද? දවස් 8ක් කියන පැය 32ක් වාට දවස් 2කින් පැය 32 තෝරගන්න පුළුවන්. ඒතකොට දවස් 2කින් කම්බයින් මැස් ගොඩ දාගන්න පුළුවන්. හරිද? ඒ විදිහට වැඩ ටිකක් වැඩ පිළිවෙලක් හදලා දීලා තියෙන්නේ. වැඩේට සෙට් වෙලා දැන් මාත් එක්ක දැන් මේ දවස් 10ක් ඉවරයි පේපර් ඩිස්කෂන් එකේ. තව දවස් 8ක් වගේ කරනවා. මේ වැඩ ටික කරගෙන යන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරා යන්න. අද මම මේ වීඩියෝ එක කතා කරන්නේ 2023 A level විභාගයේ සරලරේඛා වෘත්තය ගාන. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඕන සරලරේඛා වෘත්තය ගානක් ඔයාලට පැහැදිලි අවබෝධයෙන් කරගන්න පුළුවන්. පේපර් ඩිස්කෂන් එකේ වැදගත්කම මේ වීඩියෝ එක ඉවරෙද්දී මම අනිවාර්යෙන් ඔයාලට තේරුම් කරලා දෙන එක දෙනවා. ඕන සරලරේඛාවට වීඩියෝ එකක් දාලා දෙනවා සරලරේඛා සිද්ධාන්ත සම්පූර්ණ කරලා දාමු කියලා. ඒ වගේම වෘත්තයට සම්පූර්ණ වීඩියෝ එකක් දාලා වීඩියෝ දෙක බලලා මෙතෙන්ට නැත්තම් මේ ගාන හරියට තේරුම් ගන්න නැහැ. ගොඩක්ම වැදගත් ගානක් මේ අවුරුද්දට අදාළව එතකොට තියරි සම්පූර්ණයෙන්ම සෑහෙන ප්‍රමාණයක් කවර් වෙන ගානක් මේක. ඒ හින්දා මම මේ ගාන පොඩ්ඩක් තියාගත්තේ. හොඳ විවරණයක් එක්ක සාකච්ඡා කරලා දෙන්න ඕන හින්දා ඒ වෙලාව තුල ගන්න නැතුව මේකේ සම්පූර්ණ ලොකු වෙලාවක් යයි. සාමාන්‍ය පැයක් වගේ යයි. සම්පූර්ණ මේ ගාන හදලා ඉවරයක් ගන්න. මොකද ගාන හදන එක විතරක් නෙමෙයි මගේ මේක ටාගට් එක සම්පූර්ණයෙන් වෘත්තයේ සරල රේඛාවට අදාළ තීරි ටික පොඩ්ඩක් ආවරණය කරලා ගාන කියන්නේ තීරි ටික මතක් කරලා ගාන හදන එක වගේම ගොඩක් කඩට පේන්නේ නැති තියරියක් ආශ්‍රයෙන් මේ ගාන පැහැදිලි කරන එක. සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට හදාගෙන යන ගාන පොඩි තියරි කැලලක් වාගේ ඔළුවේ නැත්තම් කියන ප්‍රලම්බ වෘත්ත ප්‍රලම්බ ඡේදන වෘත්තය කියන තියරිය ආශ්‍රයෙන් ගොඩක් කට්ටිය හදන්න නැති ගොඩක් කට්ටිය පැහැදිලි කරගන්න බැරි ඒක පේන්නේ නැති තියරියක් ආශ්‍රයෙන් අන්තිම කැලල මම තේරුම් කරනවා. මේ දේ කියලා දෙන්න තමයි මම මේ ගාන සම්පූර්ණයෙන්ම තියාගත්තේ. හරිද? අපිට ඉස්සෙල්ලාම කියනවා මෙන්න මේ L කියන සරල රේඛාවේ සමීකරණය ගන්නවලු. ඔයා දන්නවා සරල රේඛාවක සමීකරණය ගන්න එක්ක ඔයා අනුක්‍රමණය එක ඛණ්ඩාංකයක් දැනගන්න ඕන නැත්නම් ඛණ්ඩාංක දෙකක් දැනගන්න ඕන. ඒක දන්නේ නැත්නම් මේ පාර එළවලු ලියන එකේ තේරුමක් නැහැ. හරිද? සාමාන්‍ය සරල රේඛාවක සමීකරණයක් ලියන ඛණ්ඩාංක දෙකක් හෝ අනුක්‍රමණය එක ඛණ්ඩාංකයක් හෝ අනුක්‍රමණයක් නැත්නම් ඛණ්ඩාංක දෙකක් දැනගන්න ඕනේ. ඛණ්ඩාංක දෙක දන්න ඕන සරල රේඛාවේ මූලිකම තියරි ලකුණු 10ක් දීලා තිනවා මේ කැලලට. එතකොට මේ අනිවාර්යෙන් ඒ කියන්නේ මේ වගේ ගණන් වල ලකුණු වලින් සම්පූර්ණයෙන්ම නිකන් ගාන නිකම්ම දීලා තියෙන ලකුණු ටික ගන්න. ඒකට මේ වගේ ගානකට අත ගහන එක සෑහෙන වටිනවා. දැන් මේකේ සාමාන්‍ය තියරි ප්‍රමාණය දැනුම තියෙන එකෙට උනා ලකුණු 100 110ක් ගන්න පුළුවන්. ලකුණු 110ක ටාගට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒකයි මේ ලකුණු 150ක ගානක් ගන්න එකේ වටිනාකම. ඒකට සම්පූර්ණ ලකුණු මුල් ටික කපලා දෙනවා. ඒක මෙන්න මේ ටික ගන්නම කියලා දීලා තියෙනවා. ලකුණු වලින් ගහනවා මේ මුල් තියරි ටික. හරිද? ලකුණු ටික ගන්න. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ 150ක ගානක් අත ගහන එකේ සෑහෙන chance එකක් තියෙනවා. මොකද ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද ලකුණු ව්‍යාප්තිය යටට යන්න තමයි ලකුණු ව්‍යාප්තිය අඩු වෙන්නේ. මුල් තියරි වල ලකුණු මම හැමදාම පේපර් ඩිස්කෂන් එකේ කියන කාරණාවන්නේ ඕක. ඒතර පේපර් ඩිස්කෂන් එකට ආපු කට්ටිය දන්නවා ඒකේ ප්‍රයෝජනය මොකක්ද කියලා. ඒතර සම්පූර්ණයෙන්ම ගාන ඒ කියන්නේ පේපරේ ගාන සාකච්ඡා කරන එක නෙමෙයි. ගාන සාකච්ඡා කරන්න ඕන පොඩි එකට පුළුවන් නේ. හරිද? ඕනම කරන එකට පුළුවන් ගාන සාකච්ඡා කරලා දෙන්න. ගාන සාකච්ඡා කරන එක අවරමුණ නම් ඒක පේපර් ඩිස්කෂන් එක
ඒ පේපර් ඩිස්කෂන් ගොඩක් කට්ටිය දාගෙන පේපර් ඩිස්කෂන් එකේ අරමුණ ගාන සාකච්ඡා කරන එක විතරයි කියලානේ. ඒතකොට එහෙනම් ගාන සාකච්ඡා කරනවා නම් මට සම්පූර්ණයෙන්ම 2024 පේපර් එක කරන්න දවස් 8ක් යන්නේ නැහැනේ. සම්පූර්ණ 2024 පේපර් එක කරන්න දවස් 8ක් ගියා. PO වලට දවස් 4යි, ඇප්ලයිඩ් වලට දවස් 4යි. ඒක ප්‍රධාන හේතුව සම්පූර්ණයෙන්ම මම ඒකේ තියරි ටික ආවරණය කරා. ඒතකොට සම්පූර්ණ ඒ ගාන ආශ්‍රයෙන් එන්න පුළුවන් තියරි ටික වටපිටාව කියලා ඒ විදිහට තමයි පේපර් ඩිස්කෂන් එක ගියේ. ඒතකොට ටයිම් එක කොහොමද මැනේජ් කරගන්නේ? ඒ වගේ සෑහෙන දේවල් ඒකේ කතා කරලා තියෙනවා. ඒ කතා කරපුවා සෑහෙන ඉතින් මේකේ මේ විනාඩි 10ක් අරගෙන කොහොමද කියන්න බෑ. ඒක කතා කරපුවා. මොකද අර දවස් 8ක් කරපු එක මෙතන විනාඩි 10න් කතා කරලා කියන්න බෑනේ. ඒකට ආපු කට්ටිය ඒකයි කියන්නේ. කම්බයින් මැස් අතහැරලා දාපු කට්ටිය සෑහෙන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ වැඩසටහනේ. හරිද? ඒතකොට තව දවස් 10ක් යනවා මේ වැඩසටහන. ආයි එනවා නම් ඒ වීඩියෝ 10 බලලා තමයි එන්න වෙන්නේ. දවස් 10ක් කරලානේ තියෙන්නේ. නැත්තම් ඉතින් ඇවිල්ලා තේරුමක් නැහැ. හරිද? යන්න ඕනේ ගිහලා ඉවරයි. හරිද? පේපර් ඩිස්කෂන් එකේ වටිනාකම පේපරේ ගාන සාකච්ඡා කරන එක නෙමෙයි. ඒ ගානට අදාළ වටපිටාව ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මොන වගේ දෙයක් කරගන්න පුළුවන්ද? ඒ වගේ හැම දෙයක්ම මේක මම පැහැදිලි කරලා කියලා දෙනවා. කියලා දීලා තියෙනවා මේ ගාන ආශ්‍රයෙන්. හරිද? ඒකට ඒ හින්දා තමයි උතන දැන් ළමයි 40ක් 30ක් 35ක් 40ක් මාත් එක්ක තුලා වැට්ටික් කරගෙන යන්නේ. හරිද? සම්පූර්ණයෙන්ම. එතකොට මේකේ ඉස්සෙල්ලාම අපිට කියනවා මේ L කියන සරලරේඛාවේ සමීකරණ හොයන්න 1 ලක්ෂයක කණ්ඩාංකයයි අනුක්‍රම 1 ලක්ෂයක කණ්ඩාංකයේ අනුක්‍රමය දන්නවා සමීකරණ ලියන්න y ඍණ මෙයාගේ y කණ්ඩාංකය බෙදීම x ඍණ මෙයාගේ x කණ්ඩාංකය සමානයි එයාගේ අනුක්‍රමණය m. ඒතකොට දැන් මේක මේ පැත්තට දාලා සම්පූර්ණයෙන්ම වාට මේ සමීකරණ ලියන්න පුළුවන් y ඍණ 1 ඍණ mx ධන 3m සමානයි 0යි. ඕක තමයි සරලරේඛා සමීකරණය. මම මෙයා මෙතනින් මේ xy එක තැනකට ගන්න ලියන්න. ඒතර සම්පූර්ණයෙන්ම 3m ඍණ 1 ඔන්න ඕක තමයි L කියන සරලරේඛාවේ සමීකරණය වෙන්නේ. මේ තමයි L කියන සරලරේඛාවේ සමීකරණය වෙන්නේ. මේ අනුක්‍රමයට මේ ප්‍රකාශ ගන්නවට ලකුණු 5යි, අන්තිම සමීකරණය ගන්නවට ලකුණු 5යි. හරිද? ඊට පස්සේ තමයි ගාන වැදගත්ම කැලලක් අහලා තියෙන්නේ. ඒ කැලලට සම්පූර්ණ ලකුණු 55ක් වෙන් කරලා තියෙනවා. ඊළඟ කැලලට ලකුණු 55ක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඒ ගානේ ඉතින් මේ වැදගත්ම කැලල. හරි ලකුණු 55ක් සම්පූර්ණ වෙන් කරලා දීලා තියෙන්නේ එන්නේ දේ හින්දා. හරි. එන්නේ දේ හින්දා තමයි ලකුණු 55ක් වෙන් කරලා දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට මේ සරලරේඛා සමීකරණය මුලින්ම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා ගානේ වැදගත්ම කැලල. හරිද? ලකුණු 10ක්. හරිද? ඒකයි කියන්නේ මේ ලකුණු වලින් ගහනවා මේකට. දැන් ලකුණු 10ක සාමාන්‍ය මේ සරලරේඛා සමීකරණයක් ලියන්නේ ඉතින් මහලු වෙලාවක් යන්නේ නැහැ නේ. ඒතර ගානේ මුල් කැලල උනත් හරියට කරගත්තා නම් ඔය ලකුණු 10 ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ලකුණු 55ක් දීලා තියෙනවා ඊළඟ කාරණාවට. ඊට පස්සේ කියනවා ඒ හරහා තව ඒ හරහා කියන්නේ මේ ඉලක්ෂය. හරිද? ඔන්න ඔය අපිට සරලරේඛා සමීකරණ වැදගත් වෙනවා. අපිට ආපු සරලරේඛා සමීකරණය මොකක්ද අපිට ආවේ? y ඍණ 2x ධන 3m ධන 1. im ඍණ 1 නේ. ඔන්න ඕක තමයි අපිට සරලරේඛා සමීකරණය ආවේ. ওই සරලරේඛා සමීකරණය අපිට ඔය කියන්නේ L කියන සරලරේඛා සමීකරණය ඕකනේ ආවේ. y m නෙමෙයි මේ දෙක නෙමෙයි එන්නේ. ඍණ mx හරි. ඕක තමයි සරලරේඛා සමීකරණය ආවේ. ඕක තමයි L සරලරේඛා සමීකරණය වෙන්නේ. හරිද? ඒ ලක්ෂය හරහා යන L සරලරේඛා සමීකරණය. ඊට පස්සේ අපිට ගන්න වැදගත්ම දෙයක් කියනවා මෙන්න මේ L කියන මොකද්ද මේ A කියන ලක්ෂය හරහා යන S වෘත්තයේ ස්පර්ශ දෙකක් පවතින බව පෙන්වන ඒව අතර සුළු කෝණය සොයන්න. එතකොට මේ ගාන පොඩි ඒ කියන්නේ මේ මාගේ ස්කීම් එකේ පොඩි අවුලක් තියෙනවා. අහලා නැති දෙයකට ලකුණු දීලා තියෙනවා. ඒක ලොකු වැරද්දක්. හරිද? සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට ඒතකොට හිතන්න බෑනේ. අහලා නැති දෙයකට ලකුණු දෙනවා කියන බයි. ඒ කියන්නේ අපි එයාලා අහන්නේ ඒකම කියලා අපිට හිතා ගන්න බෑනේ. හරිද? ඒක සෑහෙන ලකුණු. ඒ කියන්නේ ලකුණු 10ක් ওই ගානේ පොඩි කේස් එකක් තියෙනවා. හරිද? මේ මාගේ ස්කීම් එකේ ලකුණු දීලා තියෙනවා සෑහෙන අවුල්. මොකද ඒක විභාගේ ප්‍රශ්න කරලා නැහැ. හැබැයි ප්‍රශ්න කරපු නැති එක්කර ලකුණු දීලා තියෙනවා. එතකොට ඔයා දන්නවා ඔන්න වෘතයක් ඉන්නවා. වෘතයක් කියනවා. ඒ වෘතයේ බාහිර ලක්ෂයක් තියෙනවා A කියලා. මොකද වෘතයකට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් බාහිර ලක්ෂයක විතරයි. ඒතකොට ඔයා දන්නවා මම තියරි වලින් උගන්වලා තියෙනවා වෘතයකට බාහිර මේ ලක්ෂයක් තියෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එකක් මේ වෘතයට බාහිරින් ඒ ලක්ෂය තියෙන්න පුළුවන්. නැත්නම් වෘතයේ මත ඒ ලක්ෂය තියෙන්න පුළුවන්. වෘතය ඇතුලේ තියෙන්න පුළුවන්. ඒතකොට ඔයා දන්නවා වෘතයේ මත තියෙනවා නම් එයාට ගහන්න පුළුවන් එක ස්පර්ශයක්. හැබැයි ඒ වෘතයට බාහිරින් ලක්ෂයක් ඉන්නවනම් එයාට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන්. එහෙනම් අනිවාර්ය ස්පර්ශක දෙකක් ගහන්න නම් ස්පර්ශක දෙකක් වෘතයට ගහන්න නම් ඒ කියන ලක්ෂ්‍යය තියෙනවනේ වෘතයට බාහිරින්. වෘතයේ මත තිබ්බොත් ඒක ස්පර්ශය ගහන්න පුළුවන්. වෘතය ඇතුළේ තිබ්බොත් ස්පර්ශ කතන්දරයක් ගහන්න බෑනේ. වෘතය ඇතුළේ දෙන වෘතය ඡේදනය කරා යනෝනේ. ඒතකොට ඒක ස්පර්ශක ජායක් වෙනවා. හරිද? එතකොට
අපිට ඒක ස්පර්ශය නෙමෙයි ජයක් වෙනවා. එතකොට අපිට ඒක වෙනම කතන්දරයක් තියෙනවා. එතකොට වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් තියෙනවා නම් බාහිර ලක්ෂයක ඉඳන් ඒ ස්පර්ශ දෙක ගන්න ඕන. එතකොට ස්පර්ශකයක් ගැහුවද කියන්නේ එක වෘත්තය මත ඉඳන් ස්පර්ශයක් ගත්තොත් එක ස්පර්ශකයක් තියෙනවා. එතකොට දැන් ඔයාලට ගාණ කියලා තියෙනවා බාහිර ඒ කියන්නේ වෘත්තයකට මේ ඒ ලක්ෂයේ ඉඳන් ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් කියලා පෙන්නලා ඒ ස්පර්ශක දෙක අතර සුළු කෝණය හොයනවා. එතකොට ඔයා දන්නවා ඔයාලට තියරයක් උගන්වලා තියෙනවා සරල රේඛා දෙකක් අතර සුළු කෝණය හොයනවා නම් එයාගේ අනුක්‍රමණ දන්නවා නම් මෙන්න මේක තමයි සුළු කෝණය හොයන සමීකරණය. ඒක සරල රේඛා දෙකක් ඡේදනවාම සුළු කෝණය මහ කෝණය හැදෙනවා. හැබැයි මේ සුළු කෝණයේ සමීකරණය ඔයා දන්නවා m1 මෙයා අනුක්‍රමණ m2 නම් tan θ සමානයි m1 ඍණ m2 බෙදීම එක ධන m1 m2 මාපාංකය තමයි මේ දෙක අතර සුළු කෝණය වෙන්නේ. එතකොට ඔයාට ව්‍යංගාර්ථයෙන් මේ දෙක අතර සුළු කෝණයක් තියෙනවා කියලා එකෙන් පෙන්වන්න පුළුවන් මේ දෙක. එතකොට දැන් මේ ඔන්න ඒකින ලක්ෂ්‍ය උතන 3,1. හරිද? 3,1. ඔව්. එතකොට ඒ කියන ලක්ෂයේ ඉඳන් වෘත්තයකට ස්පර්ශක දෙකක් පවතින නම් අනිවාර්ය ස්පර්ශක ඒ කියන්නේ අනුක්‍රමණ දෙකක් එන්න ඕන මෙන්න මේ කියන ස්පර්ශක දෙකේ. අනුක්‍රමණ දෙකක් ආවොත් ඔයාලට කියන්න පුළුවන් එහෙනම් ස්පර්ශක දෙකක සමීකරණ තමයි ඔය එන්නේ කියලා. මොකද මේ ස්පර්ශකයක අපි එකම ලක්ෂණ ටිකනේ තියෙන්නේ. මේ වෘත්තයට ගහන ස්පර්ශ දෙකේ එකම ලක්ෂණ ටික තියෙන්නේ. මේ දුරයි සමානයි. ඒ වගේම මේ දිගයි සමානයි. කියන බාහිර ලක්ෂණ ඉඳන් ගහන ස්පර්ශකය. හරිද? එතකොට අනිවාර්යෙන් අනුක්‍රමණයට අගයන් දෙකක් ආවා කියලා කියන්නේ බාහිර ලක්ෂණ ඒ කියන ලක්ෂණ නම් මෙයාට ස්පර්ශ දෙකක් පවතිනවා කියලා මේ අගය ඒ කියන්නේ මේ සම්බන්ධතාව තෘප්ත කරන අවස්ථා දෙකක් තියෙනවනේ. මේ අරයට සමාන අරයක් තියෙනවා. මෙයාට මෙයා ලම්බක වෙනවා. මේ රේඛාවේ දිගයි සමානයි. එතකොට අනිවාර්යෙන් බාහිර වෘත්තයක ලක්ෂයක් තියෙන පුළුවන් විදි අර කලින් මම කිව්වා වගේ විදි තුනක් තියෙනවා. එකක් බාහිරින් තියෙන පුළුවන් වෘත්තේ ස්පර්ශ කරන්න පුළුවන් වෘත්තය ඇතුලේ තියෙන පුළුවන්. එතකොට ඔයා දන්නවා වෘත්තේ බාහිරින් ඉන්නවා නම් ඔයා මොකද කරන්න ඕන? මේ කේන්ද්‍ර දෙක ඒ කියන්නේ මේ ලක්ෂ දෙක අතර දුර මේ අරයන් අතර ඒ කියන්නේ වෘත්තේ මේ කියන ලක්ෂය ඒ කියන ලක්ෂය වෘත්තේ පිටේ ඉන්නෝ නම් මේ දෙක අතර මම තියරි වල උගන්වලා තියෙනවනේ. වෘත්තයක කොහොමද ලක්ෂයක් පිහිටන්නේ? ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන කොහොමද ඔප්පු කරන්නේ කියන එක මම කලින් කතා කරලා තියෙනවනේ. මේ වෘත්තේ තියරි උගන්වන්නද්දි. මොකද මේ ලක්ෂ දෙක අතර දුරයි අරය අතර සංසන්දනය කරන්නේ. මේ වෘත්තයේ අරය r1 නම් r1 වඩා මේ C1 C2 අතර දුර වැඩි නම් අපිට කියන්න පුළුවන් මේ ඒ කියන ලක්ෂය වෘත්තේ බාහිරින් ඉන්නේ කියලා. හරිද? බාහිර ලක්ෂයක්. වෘත්තේ මත ඉන්නවනම් මේ C1 C2 ලක්ෂය අරය දෙකට සමානයි. එහෙනම් වෘත්තේ මත. ඊට පස්සේ මෙන්න මේ C1 C2කට වඩා අරය වැඩි නම් අනිවාර්යයෙන් මෙයා ඇතුලේ. ඔන්න ඔය ලක්ෂ තුන ඔය ලක්ෂණ තුනනේ මම පැහැදිලි කරේ. හැබැයි ඔය ලක්ෂණ තුන පැහැදිලි කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ මේ ලක්ෂණය පැහැදිලි කරන්න යන්න ඕනේ නැහැ. හේතුව අපෙන් අහලා තියෙන මේ දෙක අතර සුළු කෝණය විතරයිනේ. ඒ කියන්නේ මේ ස්පර්ශය දෙකේ සමීකරණව මුකුත් අහලා නැහැ. ඒ කියන්නේ මේ ස්පර්ශකයේ සමීකරණව මුකුත් අහලා නැහැ. එහෙනම් අපි මේ දෙක අතර සුළු කෝණය හොයන අනුක්‍රමණාත්මක සම්බන්ධතාවයක් අනුක්‍රමණ දෙක හොයාගත්තා නම් ඇති. එහෙනම් අපි ඉස්සෙල්ලාම අනුක්‍රමණ දෙක හොයාගත්තා නම් ඔයාලට කියන්න පුළුවන් ව්‍යංගාර්ථයෙන් අර අපි ගාන හදාගෙන පාරෙම අනිත් වටපිටාවේ තියෙන අනිත් ඔක්කොම හොයලා ඉවරයි. මොකද අනුක්‍රමණ දෙකක් එනවා කියන්නේ අනිවාර්යෙන් මේ ඒ කියන්නේ මේ ලක්ෂයේ ඉඳන් මෙයාට තියෙන අනුක්‍රම දෙකක් එනවා කියන්නේ මේ ලක්ෂණ වෘත්තයට ගහන ස්පර්ශ දෙකක් එනවා කියන එකනේ. ඒකට හේතුව මේ ආරයට සමාන මේ ආරයම තියෙන ඒ කියන්නේ මේ ලක්ෂණෙම තියෙන. මෙයාට මෙයා ලම්බක වෙන මේ ලක්ෂණෙම තියෙන මොකද ස්පර්ශික අනිවාර්ය අරය හරහා යන රේඛාවට ලම්බක වෙනවනේ. ඒතකොට මේ ලක්ෂණයම තියෙන අනිත් සමාන ඕන එකක් ගන්න පුළුවන්. ඒක ගණිතයේ ලක්ෂණය ඕකනේ. කියන්නේ මොකක් හරි අපි එක සම්බන්ධතාවයක් ගත්තොත් එහෙම ඒ ලක්ෂණයම තියෙන තව සම්බන්ධතාවක් තියෙනවා නම් ඒ ඔක්කොම එනවා. ඒ කියන්නේ මේ ලක්ෂණය නම් මෙතන තියෙන දුරයි මේ අරයත් එක්ක ලම්බක වෙන රේඛා දෙකයි නම් තියෙන රේඛා දෙකම එනවා එක සම්බන්ධතාවයක් ගත්තොත් එහෙම. හරිද? ඒක තමයි ගණිතයේ තියෙන ලක්ෂණය. ඒ කියන්නේ ඒ සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ අරය දිගට සමාන මෙතන මේ රේඛාව ඉඳන් මෙයාට තියෙන ලම්බ දුරට සමාන තව රේඛා තියෙනවා නම් ඒ ඔක්කොම එනවා. එක සම්බන්ධතාවය. එතකොට ඒක තමයි ගණිතයේ තියෙන ලක්ෂණය. ඒ කියන්නේ මොකක් හරි එකක් අපි හොයාගෙන යද්දි ඒ එහා සමාන තව මොකක් හරි තියෙනවා නම් ඒකේ උත්තරෙත් අපි හොයාගෙන මාර්ගයේ ඇතුළේම එනවා. හරිද? දැන් අපිට පෙන්වන්න තියෙන්නේ මෙයා බාහිර ලක්ෂයක් බව පෙන්නලා මෙයාට ස්පර්ශ දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ බාහිර ලක්ෂණ ස්පර්ශ දෙකක් ගහන්න පුළුවන් කියලා පෙන්නලා ඒ දෙක අතර සුළු කෝණය අහලා තියෙනවා. ඒතකොට අපිට පෙන්වන්න දෙයක් නැහැ. අපි මේ දෙක අතර සුළු කෝණය හොයද්දී අපිට ඔටෝම ඒක අපිට තෘප්ත වෙනවා. මම ඒක හදන විදිය පෙන්වන්න. ඒතකොට බාහිර ලක්ෂයකින් නම් මෙන්න මේ අරයන් දෙකයි අරයයි මේ කේන්ද්‍ර අතර දුරයි සංසන්දනය කරලා සම්බන්ධතාවයක් ගන්න යන්න ඕනේ නැහැ. මොකද අපිට ওই දෙක අතර සුළු කෝණය හොයද්දී ඕක මේ ඉබේම සම්පූර්ණයෙන්ම සම්බන්ධතාවය එනවා. හරිද? ඒ එන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. හරිද? ඔන්න මම ඉස්සෙල්ලාම දැන් ඒතකොට දැන් මෙයාගේ ලක්ෂණය මොකද්ද? මෙයාගේ අරයයි මෙන්න මේ අරයයි එතන මේ සරලරේඛා සමීකරණය අපි දන්නවනේ මේ මෙයා හරහා යන මෙන්න මේ සරලරේඛා සමීකරණය තමයි මේ තියෙන්නේ. y ඍණ mx ධන 3m ඍණ 1 සමානයි බිංදුව. ඕක තමයි L කියන සරලරේඛාව. හරිද? එතකොට මෙයාගේ මේ අරයයි මෙන්න මේ මෙතන ඉඳන් මෙතන තියෙන අරයයි මෙන්න මේ අරයේ දුරයි අරයයි මෙන්න මේ ලක්ෂය ඉඳන් මෙතන තියෙන ලම්බ දුරයි සමාන වෙනවනේ. හරිද? දැන් එතකොට
මම එහෙනම් මෙන්න මේ වෘතයේ අරයයි සම්පූර්ණයෙන්ම මෙන්න මේ ලක්ෂ්‍ය දැන් මෙයාට තියෙන ලම්බ දුරයි. කියන්නේ මේ මෙන්න මේ වෘතයේ මෙන්න කේන්ද්‍රයේ කණ්ඩාංක අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ s කියන වෘතය අපිට සාධාරණ සමීකරණය දීලා දෙනවා. මොකක්ද සමීකරණේ? x 5 x වර්ගය දාන 5 y වර්ගය ඍණ 10යි x ඍණ 10යි x ධන 10යි y ධන 6. හැබැයි මේ සාධාරණ සමීකරණ මේ xy අතර සංගුණකයේ එකක් වෙන්න බෑ. ඒ කියන්නේ xy අතර සංගුණකයේ එකක් වුණොත් තමයි මෙතන මේ x ගාව තියෙන සංගුණකයයි y ගාව තියෙන සංගුණකයයි සම්පූර්ණයෙන්ම යාගේ ඍණ g ඍණ f වෙන්නේ. කේන්ද්‍රයේ කණ්ඩාංක වෙන්නේ. හරිද? ඍණ g ඍණ f වෙන්නේ මේ කේන්ද්‍රයේ කණ්ඩාංකය එහෙම වෙන්නේ මේ xy ආව සංගුණකයේ x වර්ග y වර්ග සංගුණකයේ එකක් වුණොත් විතරයි. x වර්ගයේ y වර්ගයේ සංගුණකයේ එකක් වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැත්නම් අපිට මේක වෘත්තයක ඉක්වේෂන් එකක් විදිහට ගන්න බෑ. ඒක යනවා එතකොට සම්පූර්ණයෙන්ම ඉලිප්ස් එකකට. ඒ කියන්නේ මේ සංගුණක දෙක සමාන නැත්තම්. ඒතකොට වෘත්තයක මම සමීකරණේ සාධාරණ සමීකරණේ කියද්දිම කිව්වා මේ දෙක සමාන වෙනවා. අනිවාර්යයෙන් x වර්ගයේ y වර්ගයේ සංගුණක සමාන වෙනවා. සමාන වෙන්නේ නැත්තම් ඒක වෘත්තයක සමීකරණ නෙමෙයි. ඒක ඉලිප්ස් එකක් වෙනවා. හරිද? ඉලිප්ස් එක සමීකරණයක් කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන 4x වර්ගය තිබිලා මෙතන 5y වර්ගය තිබ්බොත් මේක වෘත්තයක ඉක්වේෂන් එකක් නෙමෙයි. වෘත්තයක ඉක්වේෂන් එකක් කියන්නේ මෙයාගේ සංගුණකය මෙයාගේ සංගුණකය සමාන වෙන්න ඕනේ. ඒතකොට වෘත්තයක සාධාරණ සමීකරණය මේ දෙකේ සංගුණකය එකක් කරගෙන මේ දෙන්න අතර කියන මෙන්න මේ x ගාව දෙන සංගුණකයයි y ගාව දෙන සංගුණකය තමයි උගේ කේන්ද්‍රේ කණ්ඩාංග වෙන්නේ. ඒතකොට මේ කියන වෘත්තය අපිට කේන්ද්‍රේ කණ්ඩාංග ගන්න අනිවාර්යයෙන් මේක මෙයාගේ සංගුණකය එකක් කරන්න ඕනේ. ඒතකොට සම්පූර්ණයෙන් මම මේ ඔක්කොම සෙට් එක පහෙන් බෙදනවා. ඒතකොට මෙතන ඍණ 2x මෙතන ධන 2y මෙතන 6 බෙදීම 5යි සමානයි බිංදුව. එහෙනම් දැන් මේ කේන්ද්‍රේ කණ්ඩාංග මට කියන්න පුළුවන් ඍණ g ඍණ f තමයි කේන්ද්‍රේ කණ්ඩාංග වෙන්නේ. ඒතකොට මෙතන g වෙන්නේ එතකොට ඍණ මෙතන g ගේ වැලියු එක කියන්නේ මෙන්න මෙතන තියෙන සංගුණකනේ. මෙතන g ගේ වැලියු එක එනවා සම්පූර්ණයෙන්ම මේ මොකද වෘත්තයේ සාධාරණ සමීකරණය මේකනේ. x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව. ඕකනේ සාධාරණ සමීකරණය වෙන්නේ. එතකොට මෙතන මේ g කියන්නේ මෙතන දෙකත් එක්ක මෙන්න මේ x ගාව තියෙන සංගුණකේ ඉස්සරහා දෙකකුත් තියෙනවා. එතකොට මෙයාගේ g ගේ වැලියු එක ගන්න පුළුවන් ඍණ 1යි කියලා. මොකද ඉස්සරහා දෙක කොහොමද තියෙන්න ඕනේ. එතකොට මෙතන f ගේ වැලියු එක ගන්න පුළුවන් f ගේ වැලියු එක ගන්න පුළුවන් ඒත් 1යි. මොකද මේ දෙක තියෙන එක කොහොමද තියෙනවා. එතකොට මේ f කියන්නේ මෙයාගේ සංගුණකේ 1යි. මේ මෙතන g කියන්නේ මෙයාගේ සංගුණකේ. එතකොට දෙක කොහොමද තියෙනවා ඍණ 1යි. හරි. එතකොට g ගේ f ගේ අපි කණ්ඩාංකාව හැබැයි කේන්ද්‍රේ කණ්ඩාංක කියන්නේ ඍණ g ඍණ f. ඍණ g ඍණ f. එතකොට කේන්ද්‍රේ කණ්ඩාංක වෙන්නේ මෙයාගේ ඍණාගේ. ඒ කියන්නේ 1යි මෙයා ඍණ වැඩි කරනවා ඍණ 1. එකේ ඍණ 1 තමයි මෙයා කේන්ද්‍රේ කණ්ඩාංක වෙන්නේ. මොකද කේන්ද්‍රේ කණ්ඩාංක වෙන්නේ ඍණ g ඍණ f සාධාරණ අවස්ථාවේ. හරිද? ඕක මම ලස්සනට පැහැදිලි කරා. එතකොට මම හිතනවා ලස්සනට පැහැදිලි කරා කියලා. මෙතන gf එන්නේ මෙතන තියෙන සංගුණකයත් එක්ක. මොකද ඉස්සරහා තියෙන දෙකක් තියෙනවනේ. මොකද සාධාරණ සමීකරණ ඉස්සරහා දෙක තියෙනවනේ. ඒතකොට g වල සංගුණක කියන්නේ x ගාව මේ ඉස්සරහා දෙක අයින් කරාන් පස්සේ x ගාව තියෙන සංගුණකය. ඉස්සරහා දෙක අයින් කරාම x ගාව සංගුණකය ඍණ 1යි. ඒතකොට g ගේ වැලියු කියනවා ඍණ 1ක් f ගේ වැලියු එක කියන්නේ ඒතකොට සම්පූර්ණ දෙක කොහොමද තියෙනවා. මේ y ගාව තියෙන සංගුණක දෙක අයින් කරලා y ගාව තියෙන සංගුණක. ඒතකොට y ගාව තියෙන සංගුණක 1යිනේ ධන 1යිනේ. ඒතකොට f ගාගේ ධන 1. හැබැයි කේන්ද්‍රේ කණ්ඩාංගය ඍණ g ඍණ f. ඒතකොට මේ g ගේ වැලියු ඍණ 1යි. ඒතකොට ඍණ g කියන්නේ ධන 1යි. f ගේ වැලියු 1යි. ඒතකොට ඍණ f කියන්නේ ඍණ 1යි. ඒතකොට මෙයා කේන්ද්‍රේ කණ්ඩාංග අපිට හොයාගන්න පුළුවන් ඍණ g ඍණ f. හරිද? ඒ කියන්නේ ධන 1යි ඍණ 1යි තමයි මේ කේන්ද්‍රේ කණ්ඩාංග වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි අපිට දැන් මෙන්න මේ ප්‍රකාශය ගන්න තැනට මම එනවා. සම්පූර්ණ ලකුණු 10ක් එතන හරි. එතකොට අපි කේන්ද්‍රේ කණ්ඩාංග ඔන්න ඔය විදිහට හොයාගත්තා. මොකද කේන්ද්‍රේ කණ්ඩාංග ඍණ g ඍණ f කේන්ද්‍රේ කණ්ඩාංග එනවා. එතකොට එකේ ඍණ 1යි. එහෙනම් දැන් මම කරන්නේ දැන් මම තර්කය දානවා. මෙන්න මේ එතකොට දැන් මෙයා බාහිර ලක්ෂයක් නම් මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත වෙන්න ඕනේ. මොකද්ද? මම කේන්ද්‍රේ කණ්ඩාංග c කියලා ගන්නකො. මොකද්ද? වෘතයේ අරය සමාන වෙන්න ඕන මේ ලක්ෂ දෙක අතර තියෙන ලම්බ දුර. ලම්බ දුරට සමාන වෙන්න ඕන. ලම්බ දුරට. වෘතයේ අරය ඒතකොට ගන්න පුළුවන්. කොහොමද වෘතයේ අරය ගන්න ඔයා දන්නවා? g වර්ග දාන f වර්ග ඍණ c ගේ වර්ගමූලය තමයි වෘතයේ අරය වෙන්නේ. ඒතකොට g ගේ අගය දන්න ඔයා මෙන්න මේක. c කියන්නේ දැන් මේක අර වෘතයේ සාධාරණ සමීකරණේ අර අපි ආවේ මොකද්ද? x වර්ග ධන y වර්ග ඍණ 2යි x ධන 2යි y ධන 6 බෙදීම 5. ඔව් 6 බෙදීම 5. ඕකනේ වෘත්තයේ සාධාරණ සමීකරණය. ඒතර c කියන්නේ මෙන්න මේකනේ. සාධාරණ සමීකරණය ගන්න කලින් ඔයා හොඳට මතක තියාගන්න මෙයාගේ සංගුණක එකක් කරගන්න ඕන. නැත්නම් මේ ඍණ g ඍණ f කියලා අපිට ඕක ගන්න බෑ. හරිද? ඒතර මේක c කියලා ගන්නත් බෑ. මේක සංගුණක එකක් නෙමෙයි නම් ඔයා අනිවාර්යයෙන් මේක සංගුණක එකක් වෙන සම්පූර්ණ සෙට් එකම බෙදන්න. ඔන්න ඕක ගොඩක් කට්ටිය කරන වැරද්දක්. කොයි විදිහටම අරගෙන ගාන සම්පූර්ණයෙන් නා ගන්නවා. වැරදිනේ. එයි මෙතන මේක පහෙන් බෙදුවා නැත්නම් මේ gf ඔක්කොම c ඔක්කොම වැරදි. ගාන ඉතුරු ඔක්කොම වැරදි. හරිද? එතකොට වැඩක් නැහැ ඒක. ගාන ඉතින් සම්පූර්ණ වැරදි. ඒ හින්දා අවබෝධයෙන් කරන්න. අතට වෘතයක සාධාරණ සමීකරණයේ තියෙන gf ගන්න නම් මේකගේ සංගුණක එකක් වෙන්න ඕන. නැත්තම් මෙතන gf කියලා ගන්න බෑ අපිට. හරිද? ওই විදිහටම මෙයාගේ c ගාගේ මේ ඔයා ඔහොමම ගත්තා නම් මේ g ගාගේ ධන 10යි මෙයාගේ ධන 5යි කියලා වැරදි. ඔක ධන මේ ධන 10යි මෙයා ධන 10යි මෙයා ඍණ 10යි කියලා ගත්තා නම් ගාන වැරදි. සම්පූර්ණ වැරදි. c ගාගේ 6යි කියලා ගත්තා නම් ඒත් වැරදි. ඒ වැරදිනේ. ඒක වෘත්තයේ සාධාරණ සමීකරණයේ මේ විදිහට තිබ්බොත් විතරයි අපිට ගන්න පුළුවන්. හරිද? ඒතර වෘත්තයේ අරය ගන්න පුළුවන් නේ. එහෙනම් වෘත්තයේ අරය ගන්නේ
මොකද්ද? g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූලය. ඒතර ලම්බ දුර කියන්නේ බාහිර ලක්ෂය නම් වෘතේ මේ සර රේඛාවට ගහන ලම්බ දුර කොහමද දන්නේ? මේ ලක්ෂය කණ්ඩාංග මෙයාට අවශ්‍ය කරලා මේ ලක්ෂ්‍ය කණ්ඩාංග මෙයාට අවශ්‍ය කරන එකනේ කරන්නේ. හරි. එහෙනම් මම ඉතිසලාම මේ අරේ හොයනවා. එතකොට මෙයාගේ සම්පූර්ණයෙන්ම g වර්ග ධන f වර්ග ඍණ c. එතකොට g වර්ග කියන්නේ g කියන්නේ මෙයා 1යි 1 වර්ගය. එතකොට මේ ඍණ 1 වර්ගය ඒත් 1යි. ඍණ c කියන්නේ මෙතන එතකොට සම්පූර්ණ වෙනවා 6 බෙදීම 5යි. උගේ සම්පූර්ණ මූලය. හරිද? හරි. ඊට පස්සේ ලම්බ දුර හොයන්නේ මේ ලක්ෂ්‍ය කණ්ඩාංග මෙයාට අවශ්‍ය කරනවා. එතකොට මෙයාගේ y ගේ කණ්ඩාංගේ ඍණ 1යි ඍණ m වතාවක් x ගේ කණ්ඩාංගේ ධන 1යි ධන 3යි m ඍණ 1 බෙදීම මේ ගාව තියෙන සංගුණකේ ධන මෙයාගේ සංගුණකේ වර්ගමූලය. එතකොට ඍණ m වල වර්ගය y ගේ සංගුණකේ වර්ගමූලය ඔන්න. උගේ සම්පූර්ණ මාපාංක. හරිද? උගේ සම්පූර්ණ මාපාංක. එතකොට සම්පූර්ණයෙන්ම මෙතන g වර්ගය 1යි 1යි ඍණ 6 බෙදීම 5යි. හරිද? උගේ සම්පූර්ණ මූලය සමානයි මෙතන එනවා සම්පූර්ණයෙන්ම මේ 3im මේ m අඩු වෙනවා. එතකොට 2im 2im ඍණ 2 සම්පූර්ණයෙන්ම බෙදීම m වර්ගයේ ධන 1 සම්පූර්ණ මූලයේ මාපාංකය. හරි. එතකොට දැන් මේක සුළු කරන්න පුළුවන්. මෙතන 2යි. එතකොට සම්පූර්ණයෙන්ම මෙතන මේ සම්පූර්ණයෙන් එතකොට 2යි. එතකොට 10න් 6ක් අඩු වෙනවා. එතකොට 4යි. එතකොට 4 යට 5 සම්පූර්ණ මූලය බෙදීම 2යි. දෙකක් මෙතන පිට ගන්න පුළුවන්. m ඍණ 1 බෙදීම m වර්ගයේ ධන 1 සම්පූර්ණ වර්ගමූලය. එතකොට සම්පූර්ණ මේක සුළු කරන්න පුළුවන්. 2 යට මූල 5යි. එතකොට දෙවතාවක් m ඍණ 1 මාපාංකය බෙදීම m වර්ගයේ ධන 1 m ඍණ 1 මාපාංකය බෙදීම m වර්ගයේ ධන 1 සම්පූර්ණ එක. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. දැන් මෙතනින් එතකොට ඔයාලට වර්ග සමීකරණයක් කරනවා. මොකද දැන් මේක සුළු කරනවා මාපාංක අයින් කරලා දෙපැත්ත වර්ග කරන්න බෑ. එතකොට මෙයාගේ සම්පූර්ණ වර්ග කරාන් පස්සේ මෙතන එනවා m වර්ගයේ ධන 1 සමානයි. මෙයා එතකොට මේ පැත්තට යනවා. මෙයා වර්ගෙදි මෙයා 5ක් වෙනවා. එතකොට මෙයාගේ සම්පූර්ණ වර්ගය. එතකොට 5 වතාවක් m ඍණ 1 සම්පූර්ණ වර්ගය. දැන් මේක සුළු කරනවා. මෙතන m වර්ගයේ ධන 1 මෙතන 5යි m වර්ගයේ ඍණ 2m ධන 1. දැන් මේක සුළු කරනවා. මේ සෙට් එක එහා පැත්තට දානවා. එතකොට πm වර්ගය m වර්ගය ගාම 4m වර්ගය. ඊට පස්සේ මෙතන ඍණ 1ක්. එතකොට මෙතන ගියාම 5 1 ධන 6ක් වෙනවා සම්පූර්ණ මේ ඍණ 1යි. මෙයාට ඍණ 1යි මෙතන ධන 5යි. එතකොට ධන 4ක් වෙනවා. එතකොට සම්පූර්ණ මෙතන ඍණ 10යි. ඍණ 10යි m. මෙයා එතකොට ධන 4යි. හරිද? හරි. එතකොට දැන් දෙකෙන් සම්පූර්ණ බෙදන්න පුළුවන්. එතකොට මෙතන 2m වර්ග ඍණ 5m ධන 2 සමානයි බිඳුව. දැන් මේක ඔයාලට සාධක කරන්න පුළුවන් 2m m මෙතන දෙකක් හැදෙන්න සම්පූර්ණ මෙතන 4ක් හැදෙන්න. එතකොට මෙතන ඍණ 1යි ඍණ 1යි. එතකොට හරියනේ වැඩේ කොට. හරිද? එතකොට අනුක්‍රමණ දෙකක් එනවා. එකක් අනුක්‍රමණ එනවා m එක සමානයි 1යි. අනිත් එක m සමානයි භාගය. ඔන්න අනුක්‍රමණ දෙකක් එනවා. අන්න ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරන. මොකද්ද මේ අරයේ දිගට මේ ලම්බ දුර සමාන වෙන අවශ්‍යතාවය තෘප්ත කරන අනුක්‍රමණ දෙකක් එනවා. අනුක්‍රමණ දෙකක් එනවා නම් ඔයාලට කියන්න පුළුවන් එහෙනම් බාහිර ලක්ෂයේ ඉඳන් මේ වෘතයට මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත වෙනවා කියන්නේ අනිවාර්ය ස්පර්ශයක් වෙන්න බෑ. මොකද මෙන්න මේ ලම්බ දුරයි අරයයි සමාන වෙන නම් අනිවාර්යෙන් ඒ කියන ලක්ෂයේ ඉඳන් මේ කියන වෘතයට ගහනවා ස්පර්ශයක් වෙනවා. එතකොට අනුක්‍රම දෙකක් වෙනවා කියන්නේ ස්පර්ශ දෙකක් වෙනවා කියලා. එනවා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් එම නිසා මොකද්ද කියන්නේ අනුක්‍රමණ දෙකක් පවතින බෑ. එම නිසා ඒ ලක්ෂයේ සිට වෘතයට ස්පර්ශක දෙකක් පවතී. හේතුව මේ අනුක්‍රමණ දෙකක් එන හින්දා. ඒ ලක්ෂයේ ඉඳන් වෘතයට ස්පර්ශ දෙකක් එනවා. ඒකට හේතුව අනුක්‍රමණ දෙකක් එන හින්දා. ඒකට අනුක්‍රමණ ගන්න අපි සම්බන්ධක මේ ආයි කියන ඔන්න ඔය කියන අනුක්‍රමණ දෙකක් එනවා කියලා පෙන්වන්න අපි ගත්ත සම්බන්ධතාවය මොකද්ද? මෙන්න මේක. මොකද්ද මේ වෘතයේ අරේ? දැන් මේ වෘතයේ අරේනේ මේ තියෙන්නේ. ඒතකොට මේ බාහිර ලක්ෂය නම් වෘතයට ගහන ස්පර්ශකේ තමයි. කියන්නේ මෙන්න මේ ඒ කියන ලක්ෂ්‍ය හරහා යන මේ සමීකරණේ අනුක්‍රමණයෙන් මෙච්ච සමීකරණේ මේ තියෙන්නේ. ඒතකොට මේ සමීකරණේ ඉඳන් මේ බාහිර ලක්ෂයට ගහන ලම්බ කියන්නේ ගහන ස්පර්ශකයේ තියෙන ලම්බ දුර හොයන්න මේ කණ්ණාංගේ මෙයාට අවශ්‍ය කළා. උගේ මාපා මෙන්න මේකෙන් සම්බන්ධතාවය. මොකද්ද මේ කණ්ණාංගේ මෙයාට අවශ්‍ය කරා x ගාව තියෙන සංගුණකයි y ගාව තියෙන සංගුණකයි වර්ග කළා වර්ගමූලය ගත්තා. ඒතකොට බාහිර ලක්ෂය ඉඳන් සර රේඛාවට ගන්න ස්පර්ශී සමීකරණය තීරි මතක නැත්තම් බලන්න. ඒතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඒතකොට වෘතයේ අරය ගන්න පුළුවන් අපිට g වර්ග ධන f වර්ග ඍණ c ගේ. මතක නැත්තම් තීරි බලන්න. තීරි මතක නැත්තම් මේවා කරන්න බෑ. මේ කෙලින්ම ලකුණු 55ක් ඈ. සම්පූර්ණයෙන්ම ලකුණු 55ක්. මෙතෙන්ද වෙනකන් නෙමෙයි සම්පූර්ණ මෙන්න මේ දෙක අතර කෝණය දැන් හොයන්න ඕන. ඒකේ හෙව්ව කියන සම්පූර්ණ ලකුණු 55ක්. හරිද? සම්පූර්ණ 55යි අර 10 60 මේ 65යි. ඒක ලකුණු 65 ගන්න අමුතු දෙයක් කරන්න තිබ්බේ නෑනේ. අමුතු විශ්වකර්ම වැඩ කරන්න තිබ්බේ නෑ. හරිද? දැන් අනුක්‍රමණ දෙක දන්නවා. ඒතර අනුක්‍රමණ දෙකක් වෙනවා කියන්නේ මොකද්ද? මේ ඒ ලක්ෂ්‍ය හරහා යන සර රේඛාවේ ඉඳන් මේ අරයයි ලම්බ දුරයි සමාන වෙන අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකක් තියෙන අනිවාර්යෙන් එනවා ස්පර්ශක කියන්නේ. මේ දුරයි මේ අරයයි සමාන වෙන කියන්නේ අනිවාර්ය ස්පර්ශක කියන්නේ. ඒතකොට ඒ හරහා යන ස්පර්ශක දෙකක් එනවා. මෙතනින් කියන්න පුළුවන් ඊට පස්සේ. අනුක්‍රමණ දෙකක් පවතින බැවින් ඒ හරහා යන ස්පර්ශක දෙකක් පවතී. මොකද ඒ හරහා යන මේ රේඛාවේ
ඉක්වේෂන් එක අපි ගත්තේ. ඒතකොට ඒ හරහා යන ඒ ලක්ෂ්‍ය හරහාත් යන්න ඕනේ මේ අනුක්‍රමණ දෙකම. ඒක අනුක්‍රම දෙකම යනවා කියන්නේ ඒ හරහා යන මේ අවශ්‍යතාව තෘප්ත කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමීකරණ කියන්නේ මේ බාහිර ලක්ෂයක් වෙනවා නොකර මේක අර මම ඒකයි කිව්වේ. අපි ගාන හදාගෙන පාත් එකේ අපට අහන කාරණාව කියන්නේ අපි ફોකස් කරන කාරණාව නෙමෙයි ඒ ફોකස් කරන කාරණාවත් පෙන්නගෙනම අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒකයි මේ ගානේ තියෙන වැදගත්කම. ඒතර සම්පූර්ණයෙන්ම මේ අනුක්‍රමණ දෙකක් යනවා කියන්නේ ඒ හරහා යන සරල රේඛා දෙකක් යනවා. ඒ සරල රේඛා දෙක මේ වෘත්තයට ස්පර්ශයක් වෙනවා. ඒ ස්පර්ශයක් වෙන හින්දානේ බං මේ දෙක සමාන කරලා අපි ගන්නේ. ස්පර්ශයක් වෙන්න නැත්නම් මේ දෙක සමාන වෙන්නේ නැහැ. ස්පර්ශක වෙන්න නම් අනිවාර්ය අරයයි මේ ලම්බ දුරයි සමාන වෙනවා. මේ අරයයි ලම්බ දුරයි සමාන වෙන ඒ හරහා යන අනුක්‍රමණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්ය ස්පර්ශක දෙකක් තියෙනවා. අන්න අපිට ගාන හදාගෙන පාරෙම අපිට මේක පෙන්වන්න පුළුවන්. ඒ හරහා යන ස්පර්ශ දෙකක් පවතිනවා හේතු අනුක්‍රම දෙකක් තියෙනවා. වැඩි කොට. හරිද? ඔන්න ඕක අනුක්‍රම දෙක හොයාගත්තා. ඊට පස්සේ අනුක්‍රම දෙක අතර සුළු කෝණය අහලා තියෙන්නේ. හරිද? මම මේකේ ලකුණු ටික කියන්න. ඉස්සෙල්ලා මේක හොයලා ඒතර tan t ගන්න පුළුවන්. මොකද්ද? m1 රින m2. එතකොට m1 රින m2. මෙතන සුළු කිරීම වැරද්දක් උන්නේ නැහැ නේ. sorry. මෙතන දෙකක් ඉන්න ඕනේ. දෙකක් නේ හැදෙන්න ඕනේ. එතකොට m1 සමානයි 2යි අනිත් එක m සමානයි භාගය. හරිද? හරිනේ? මෙයා සාධක කරන්න මෙයා මෙයාකට 2යි m. එතකොට මෙයා මේක 4යි 4යි 1යි 5යි. හරි. වැඩේ කොට. එතකොට m ගේ අගයන් එන දෙකක් වෙනවා 2යි භාගය. හරි. වැඩේ කොට. හරිද? එතන සුළු කිරීම පොඩ්ඩක් කේස් එකක් ගිහලා අනුක්‍රමණ දෙකක් තියෙනවා. එතකොට ඒ හරහා යන මේ ඒ හරහා යන මෙන්න මේ කියන ලක්ෂණ තෘප්ත කරන මොකද ලක්ෂණේ? ලම්බ දුරයි අරයයි සමානයි. වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මේ ලම්බ දුරයි මේ අරයයි මේ අරයේම තියෙනවා ලම්බ දුර ස්පර්ශයක් වෙන්න. හරිද? ඒක ඒ සම්බන්ධතාවය පාවිච්චි කරලා වැඩේ කොට දාගන්න තියෙන්නේ. කෙලින්ම ලකුණු වලින් ගහනවා මේ ලකුණු 55ක් සම්පූර්ණයෙන්. ඒ කෑල්ල මේකේ වචන දෙකයි නෙමෙයි. ගාන හදන්න අපිට තියරි ඕන මෙන්න මේ කෑල්ල විතරයි. ලකුණු 55ක් සම්පූර්ණයෙන්. 55යි අර 10යි 65යි. මොකද සර් එක සමීකරණේ හොයනනේ. හරිද? ඊට පස්සේ අනුක්‍රමණ ටික ගන්නවා. m1 රින m2. එතකොට m1 මේකයි ඕන එකක් ගන්න පුළුවන්. මම මේක m1 කියලා ගන්නවා. 2 රින m2 කියන්නේ භාගයයි සම්පූර්ණ බෙදීම එක ධන දෙවතාවක් 1යට 2. උගේ සම්පූර්ණ මාපාංකය. එතකොට සම්පූර්ණයෙන්ම මෙතන එනවා 2 4යි. එතකොට 4 sorry 4 එකකට ග්‍රාම 3යි 3 බෙදීම 2 යට එනවා මෙයාට මෙයා සුළු නම 2ක්. උගේ මාපාංකය. එතකොට 3 යට 4යි. එතකොට මේ කෝණය ගන්න පුළුවන් t ට සමානයි tan inverse 3 යට 4යි. ඔන්න ඔය දෙක අතර කෝණ. බලන්න ලකුණු වලින් ගහලා තියෙන විදිය අපිට. හරිද? සම්පූර්ණයෙන්ම ලකුණු උල්පත්. ඒකයි කියන්නේ මේ 150ක ගාණක් අත ගහනවා කියන්නේ ආයි කෙලින්ම ලකුණු. හරිද? එතකොට මෙන්න මේකේ ලකුණු දීලා තියෙන්නේ. මෙන්න මෙයා කේන්ද්‍රය හොයා ගන්නකොට මෙන්න මේකට ලකුණු 5ක් දීලා තියෙනවා. කේන්ද්‍රය හොයා ගන්නකොට ලකුණු 5යි. මේ අරය හොයා ගන්නකොට ලකුණු 5යි. ඒතර අරය මේ දැන් මෙතනින් හොයලා මේ ආදේශ කරන මෙන්න මේ පියවරට ලකුණු 5ක් දෙනවා. අරය දැන් වෙනම හොයන්න ඕනේ නැහැ. මේක ඇස්සෙම හොයාගත්තාම මෙන්න මේ අරය හොයා ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ මෙන්න මේ කැලලට ලකුණු 15ක් දීලා තියෙනවා. හරිද? ලකුණු 15 දෙන්නේ මේකයි. මෙයාගේ ඒ කියන්නේ මේ අරයයි ලම්බ දුරයි සමානයි කියලා සම්බන්ධතාවය ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ මාපාංක සම්බන්ධතාවය ගන්නකොට මෙන්න මේ මාපාංක සම්බන්ධතාවය ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. මාපාංක ලකුණු ගන්නට ලකුණු 5ක් දීලා තියෙනවා. අනිත් එක මේ අරයයි මේ කියන්නේ මේ අරයයි මෙයයි සමාන කර ගන්නට ලකුණු 5යි. මාපාංක ලකුණු සම්බන්ධතාවය ගන්නට ලකුණු 5යි. ඊක්වේෂන් එක හරියට මේ ආදේශ කරලා මෙන්න මේ සම්පූර්ණ ලම්බ දුර හොයනකොට ලකුණු 5යි. ඔන්න ඔය ටික තමයි ලකුණු 15. එතකොට මේ පියවර වලට මේ පියවරට සම්පූර්ණයෙන්ම ලකුණු 15ක් දීලා තියෙනවා. මේක අරය මේ කේන්ද්‍රය හොයා ගන්නකොට මේ පහ දීලා තියෙනවා. අරය හොයා ගන්නකොට මේ ඊක්වේෂන් එක ලකුණු 15. හරිද? ඇති දෙයක් තිබ්බේ නැහනේ. තියරි හරියට දැනුම ඔළුවේ තියෙනවා නම් තියරිය මොකද්ද කියන එක හරියට ඔළුවේ තියෙනවා නම් මේ ලකුණු ටික ගන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ 150ක ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියන ගානකට අත ගන්නවා කියන ලකුණු සෑහෙන්න ගන්න පුළුවන්. රිසල්ට් එක සම්පූර්ණ 150ක් ගන්නකොට ලකුණු 7මාරකින් වැඩි වෙනවනේ. එතකොට ලකුණු 7මාර කියන්නේ සෑහෙන මේ බලපෑමක් ගන්න පුළුවන්. තමන්ගේ ග්‍රේඩ් එකට. හරිද? ලකුණු 7මාරක්. ගෙඩි පිටින්ම ලකුණු 7මාරක්. ඒ හින්දා සම්පූර්ණ ඒ කියන්නේ 100ෙම හරිය 7මාරක් කියන්නේ 150ක් කියන්නේ 100ෙම මේ සම්පූර්ණයෙන්ම 100ෙන් බෙදුවහම ග්‍රේඩ් එකට 7මාරක් ඇඩ් වෙනවා. එක රචනා ගානක. එතකොට 7මාරයිව 5ක් 37මාරයි. එතකොට දැන් 37මාරයි. එතකොට රචනා view apply දෙකේම කරන්න ඕනේ. එතකොට 37මාරේව දෙකක්. හරිද? එතකොට ඒ කොටසේ මේ සම්පූර්ණ ගණන් ටික හැදුවම 12මාරයි 12මාරයි සම්පූර්ණයෙන්ම 25යි. ඒ කොටසේ 25යි. එතකොට ලකුණු 75ක් මේ ග්‍රේඩ් එකට හැදෙන්නේ සම්පූර්ණයෙන්ම 7මාර ගානේ 10ක් නේ කරන්න ඕනේ. එතකොට ලකුණු 70ක් සම්පූර්ණයෙන්ම ග්‍රේඩ් එකට හැදෙන්න රචනා ගණන් වල. එතකොට මේ වගේ ගානක් අත ගහන එක සෑහෙන්න chance. මොකද 150ම බෙදෙනවනේ සම්පූර්ණ මේ 16 වෙනි ගාන ඇතුලේ. එතකොට AB කොටස් දැන් වර්ග සමීකරණ ශේෂිපයෙන් ගත්තොත් වර්ග ශේෂිපයෙන් තියෙන ලකුණු 60යි නම් ඒ 60 විතරයි. වර්ග සමීකරණේ ඉතුරු 90 තියෙන 90 විතරයි. හැබැයි මේ වගේ ගාන සම්පූර්ණ 150ම බෙදෙනවා. ඒ හින්දා මේ වගේ ගානකට අත ගන්න එක ගොඩක් ලේසි. මම විවරණ වල ඕක හොඳට පැහැදිලි කරලා තියෙන පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේ සම්පූර්ණයෙන්ම කොහොමද වැඩේ වෙන්නේ, ඒ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා මම පැහැදිලි කරලා තියෙන්නේ. මේ වගේ තමයි
මම සාමාන්‍ය පේපර් එක ඩිස්කස් කරන්නේ. හරි. එතකොට සම්පූර්ණ ලොකු වෙලාවක් යනවා. සාමාන්‍ය පේපර් ඩිස්කෂන් එකේ එක ගානක් හදන්න ගිය සතිය ගාන හැදුවා අපි අනුකලනේ ගාන හදන්න සම්පූර්ණ පැය එකමාරක්. අනුකලනේ ගාන හදන්න පැය එකමාරක් යන්නේ නැහැ නේ. හැබැයි වටපිටාව ඔක්කොම කියනවා. එතකොට වටපිටාව ඔක්කොම කියන එකට අනුකලනේ මේ ගාන අහන් හිටියා කියන්නේ ඒ ගාන සාකච්ඡා කරගෙන ඊළඟ අවුරුද්දේ ඕන ගානක් හදන්න පුළුවන්. හරිද? ඒකයි පේපර් ඩිස්කෂන් එකේ වටිනාකම. ඒ කියන්නේ වෙලාව අරගෙන හරි ඒ දේ තියරි ටික හරියට ඔලුවට දුන්නා කියන උට ඕන මැච් එකක් ගහන්න පුළුවන්. හරිද? ඒකයි අර පේපර් ඩිස්කෂන් එකේ මැත්ස් අතහැරලා දාලා දීපුවම ආයෙ ඇවිල්ලා මේ වැඩේ කරන්නේ. හරිද? මැත්ස් එක අතහැරලා දාලා. එහෙම තමයි. ඒතොර අන්තිම මොහොතේ ඔය වැඩේ හරියට සෙට් වෙන්නේ නැතිව මේව අතහැරලා දාන්න. හැබැයි මේ විදිහට ලස්සන විවරණයක් එක්ක මේ වැඩේ ටික කරනවා නම් අනිවාර්යෙන් ආස හිතනවා මේ වැඩේ ටික කරන්න. හරිද? ඒතොර සම්පූර්ණයෙන් මම කිව්වා මේකට 55 දෙනවා කියලා. ඒතොර මෙතන 20ක් ඉවරයි. ඉතුරු ලකුණු ටික දීලා තියෙන්නේ. මෙන්න මේ වර්ග සමීකරණේ මේ ඊක්වේෂන් එක ගන්නකොට මේක සුළු කරලා ගන්නකොට ලකුණු 10ක් කියලා දෙනවා. හරිද? මෙතනින් පස්සේ මේ ඕන එකට බම් මේ වර්ග දැන් මේ ඊක්වේෂන් එක අරගෙන වර්ග කරලා මේ ඊක්වේෂන් එක ගන්න පුළුවන් නේ බං. ලකුණු 10යි. මේ ලකුණු වලින් ගහනවා කියන්නේ ඒකයි. හරිද? උතන 10යි. ඊට පස්සේ සම්පූර්ණ මේ සම්බන්ධතාවය මෙන්න මේ සම්බන්ධතාවය මේක අර සාධක කරලා මේ සම්බන්ධතාව දෙක ගන්නවා ලකුණු 15. මේ ඊක්වේෂන් එක ගන්නකොට ඒ කියන්නේ මේක සාධක කඩා ගන්නකොට 5යි මේ අනුක්‍රමණ දෙකට 5 5 10යි. හරිද? ඉතුරු එතකොට මෙතන 55ක් සම්පූර්ණ 5 10 15 20 25යි 30යි 35යි 40යි 40යි 10යි 50යි ඊට පස්සේ සම්පූර්ණයෙන්ම 40 10 50යි ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ කෑල්ල හොයනවට එක ලකුණු පහක් මිස් වෙලා 5 10 15 20 25 10 35යි හරි ඊට පස්සේ ඉතුරු ලකුණු පහ දීලා තියෙන මෙන්න මේ පියවරට. ඒ අපිට බාහිර ලක්ෂයක් කියලා පෙන්වන්න කියනවනේ 55 දීලා තියෙන්නේ එහෙම. මේකට වෙනම ලකුණු 20ක් දීලා දෙනවා. මේකට නෙමෙයි ලකුණු 20 දීලා තියෙන්නේ. මම ලකුණු 20 දීලා තියෙන එක පැහැදිලි කරන්න. හරිද? මේ අර මම කියන්නේ මගේ ස්කීම් එක වැරද්දක් කරලා තියෙනවා කියලා අහපු නැති දෙයකට ලකුණු දීලා තියෙනවා. හරිද? ඒක මම පැහැදිලි කරන්න. මෙන්න මේ ඊට පස්සේ අනුක්‍රමණ දෙක ගන්නකොට අන්තිමට මේක ලියන්න බෑ. අනුක්‍රමණ දෙකක් පවතින හින්දා ඒ ලක්ෂ්‍ය හරහා ස්පර්ශක ඒ හරහා යනවා මේ වෘත්තයට යන ස්පර්ශ දෙකක් තියෙනවා. ඒ පියවර ලියනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. සම්පූර්ණ ලකුණු 55ක් මේ කැලේ දීලා තියෙනවා. මේ කැලේ ලකුණු 20ක් දීලා තියෙනවා. හැබැයි 20 දීලා තියෙන්නේ මෙන්න මේ සමීකරණ මේ සම්බන්ධතාවය ගන්නකොට 5යි මේකට 5යි. ඉතුරු දෙක දීලා තියෙනවා. අර අහපු නැති දෙයක් මං කියවන දෙනවා කියලා. ඒ කියන්නේ ඒක තමයි කරපු වැරද්ද. ඒක එහෙන අසාධාරණ වැඩක්. ඒකට හේතුව අහලා නැහැ. අපිට කියලා තියෙනවා මෙන්න මේ m ගේ අගයන් දෙකක් තියෙනවනේ බං. එක අගයක් දාලා මේ ඒතකොට l ට ඒ කියන්නේ මෙන්න මේ ඒ හරහා යන ස්පර්ශ රේඛා දෙකක් ගන්න පුළුවන්. මොකද ස්පර්ශ රේඛා දෙක ඒතකොට y ගේ අගය ඔහොමයි. ඍණ මෙතන m ගේ අගය මම ගන්නවා 2යි කියලා. ඒතකොට 2x ඒතකොට දෙවර දෙක 4යි 4න් එකක් අඩු කරාම 4 එකක් අඩු කරාම සම්පූර්ණයෙන්ම sorry 3 2 6යි 6න් එකක් අඩු කරාම 5යි. හරිද? ධන 5යි. ඔන්න එක ඉක්වේෂන් එකක්. අනිත් එක මේ භාගය අවශ්‍ය කරලා අනිත් ඉක්වේෂන් එක. y ඍණ මෙතන භාගය අවශ්‍ය වෙනවා. ඒතර භාගයයි x මෙතන භාගය අවශ්‍ය වෙනවා 3 බෙදීම 2 1.5. ඒතර 0.5 කියන්නේ භාගයයි. ඒතර භාගයයි සමානයි බිංදුව. මේකට ලකුණු 5යි මේකට ලකුණු 5යි. ඒ ටිකට තමයි ලකුණු 20ක් දීලා තියෙන්නේ. මේ දෙකට 5යි 5යි මේ දෙකට 5යි. හරිනම් මේකට විතරයි ලකුණු 20ම දෙන්න ඕන. හැබැයි වැරද්දක් කරලා දෙනවා මේක. ඇයි මේක අහලා නැහැනේ? අහපු නැති එකට අපි උත්තර ලියන්න ඕනේ නැහැ. කියන්නේ මේ 2025 නේ මේ කතා කරන්නේ 2023 පේපර් එකේ මාගේ ඩිස්කෂන් පැනල් එකේ මාගේ ස්කීමේ ඩිස්කෂන් පැනල් එකේ ඕක ඇදුවද දන්නේ නැහැ. හැබැයි මං ගාව තියෙන මාගින් එකේ ওই දෙකට ලකුණු 5යි කැලේ දෙකක් දීලා තියෙනවා. හැබැයි මොන අවස්ථාවක් ගානේ අහලා තියෙනවද ඔය සමීකරණ ලියන්න කියලා? ගානේ අපිට කියලා නැහැ සමීකරණ ලියන්න කියලා. මං කියන්නේ මං හිතන්නේ මේ ළමයිට සාධාරණයක් කරන්න නැති. මොකද අහපු නැති එකට ලකුණු වෙන් කරලාද කියන්නේ දැන්. අහපු නැති ඒවා අපිට ඕන එකක් අහන්න පුළුවන්. මේක අහලා නැහැ මේකට ලකුණු 10ක් දීලා තියෙනවා කියන්නේ අසාධාරණ වැඩක්. මොකද පේපරේ අපිට ලකුණු මේ කියන්නේ හොයන්න නැති කියන එකට ලකුණු 10ක් දෙනවා කියන්නේ සෑහෙන පාඩුයි. පාඩු කියන්නේ මේ එහෙම දෙන්න බෑ ඉතින්. ඒතර අහලා තියෙන දේ අපි උත්තර ලියන්න ඕනේ. මේ වෘත්තයේ ස්පර්ශ දෙකක් තියෙන බව පෙන්නා ඒ දෙක අතර සුළු කෝණේ හොයන්න. එච්චරයි අහලා තියෙන්නේ. මේ ස්පර්ශ දෙකේ සමීකරණ අහලා නැහැනේ. ඒක සමීකරණ අහලා නැහැ. ඒක ලකුණු 10ක් දෙනවා කියන්නේ සෑහෙන අසාධාරණ වැඩක්. හරිද? එතකොට ඒක අර ඩිස්කෂන් එක මාගින් ස්කීම් එකේ ඩිස්කෂන් පැනල් එකේ ඔක අයින් කරන්න නැති. කියන්නේ මේ කෙලින්ම 10 අයින් කරගෙන මේකට දෙන්න නැති. මම දන්නේ නැහැ මොකද උනේ කියලා. මේකට ලකුණු 10 දීලා තියෙනවා අපිට තියෙන මාකින් එක. ඒක අසාධාරණ වැඩක්. මොකද අපිට මොන අවස්ථාවක මේ ස්පර්ශ දෙක අහලා නැහැනේ. ඔන්න ලකුණු 55යි මෙතන 20යි. 55 නෙමෙයි බං. මෙතන 55යි අතන 10යි 65යි. 65යි 20යි 85යි. මම ඒකයි කිව්වේ මේ ගානේ ලකුණු වල 85යි කියන්නේ බං තව ලකුණු කීයද තියෙන්නේ? ලකුණු එතකොට 60යි 65යි. තව ලකුණු ඉතුරු කෑලි සෙට් එකම බැරි වුණත් ඔබට ලකුණු 85ක් මේකේ ගන්න පුළුවන්. ඇති දෙයක් නැහැ. තියරි දැනුම හරියට තියෙනවා. තියරි දැනුම කියන අමුතු මේ විශ්වකර්මයට ඕනේ නැහැ. මේකේ තිබ්බේ මොකද්ද කියහම මේ අරයයි ලම්බදුරයි සමානයි කියන තියරි විතරයි. ඒකට ඒක හරියට ඔළුවේ තියෙනවා නම් ළමයාගේ මෙන්න මේ ලකුණු ටික ගන්න පුළුවන්. ලකුණු 85ක්. මේ ගාන හදන්න ලකුණු 5. මේ කියන්නේ විනාඩි 15ක්වත් යන්නේ නැහැ මේ ගාන හදන්න. හරියට තියරි දැනුම තියෙන එක. මම කියන්නේ සම්පූර්ණ ෆුල් ගානම.
හැබැයි උතන පොඩි කේස් එකක් තියෙනවා වෘත්ත චතුරස්‍රයක් බව පෙන්න. අන්න ඒ වෘත්ත චතුරස්‍රයේ තියරිය හරියට දන්නේ නැත්නම් ලකුණු 20ක් අහි වෙනවා. ඒක ලකුණු 130ම ගන්න පුළුවන්. මේක ඇරෙන්න. මේ 10 අනිවාර්යෙන් දෙන්නේ නැති. මොකද මේක ළමයිට අසාධාරණයක් කරලා තියෙන්නේ. ඇයි අහපු නැති දෙයකට ලකුණු දෙන්නේ කොහොමද කියපන්. එහෙම දෙන්න බෑනේ. අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕන ලකුණු දෙන්න නම්. ඒතර ඒක ලකුණු දෙයක් වෙන් කරනවා කියන්නේ ඒක සෑහෙනද. එතකොට මේක කියන්න ඕන අනිවාර්යෙන් මොකද ස්පර්ශ දෙකක් තියෙන බව පෙන්නවා. ඒ අතර සුළු කෝණය සොයන්න. ඒ වගේම කියන්න ඕන ස්පර්ශ දෙකේ සමීකරණයක් ලියන්න කියලා. අන්න එහෙම දුන්නා නම් මේ දෙකට පහක් දෙන එක සාධාරණයි. මේ දෙක අවශ්‍ය කරලා. ඒක අපිට ළමයට හිතා ගන්න බෑනේ. මේක ඕනේ නැති. දැන් අපිට සමීකරණ දෙක ලියන්න ඕනේ කියන එක අසාධාරණ වැඩන්නේ. සමීකරණ දෙක ලියන්න නැතුව ඒක කියන එක අසාධාරණ වැඩක්. හැබැයි ඔයාලා පුරුදු වෙන්න එපා. අහු නැති ඒවාට උත්තර දෙන්න එපා. ඔයාලට සාධාරණයක් වෙනවා. ඒක මේ පේපරේ තියෙන ටික විතරම උත්තර දෙන්න. මේකට මේ අහලා නැති වුණාට මේක සම්පූර්ණ මේක අහලා නැහැ. මේක අහලා නැහැ ලකුණු දෙන්න ඕන. ඒ කියන්නේ අර මේ එහෙනම් අනිවාර්යයෙන් අහපු නැතිවත් අපි කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. අනිවාර්යෙන් 2023 මේ මාකින් පැනල් එකේ මේකට සාධාරණයක් කරන්න නැති ළමයට. මොකද මේක අහලා නැති ඒවට ලකුණු දෙන්න බෑනේ. එහෙම. ඒතකොට සම්පූර්ණ ලකුණු 20ම මේකට දෙන්නේ නැති. හරිද? ඔන්න ඔය විදිහට සම්පූර්ණ ලකුණු ඒතකොට දැන් 85ක් ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ ගානේ ඉතුරු ටිකේ තියෙන ලකුණු 65යි සම්පූර්ණ. ඔව් 65යි නේ 85යි කියන්නේ ඔව් 150යි නේ 65යි තියෙන්නේ. ඒතකොට මේ ටික මේ සාමාන්‍ය දැනුම තියෙන එකටත් මේ ටික හදන්න පුළුවන්. ඒකයි කියන්නේ. පේපර් ඩිස්කෂන් එක වටිනාකම ඔන්න ඕක. හැම වෙලාවක අපි try කරන්න ඕන තව ලකුණක් ගන්න. ගොඩක් උන් ඕක දන්නේ නැහැ. දන්නේ නැති ඉන්න අන්තිම කාලේ තියරි ගොඩ ගහගෙන තියරි ටික බල බල ඉන්නවා. අන්තිම රිසල්ට් එකක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අහෙන් අල්ල වැඩක් නැහැ. හරිද? මේ දේවල් තමයි වෙන්න ඕන. ළමයින්ට පේන්නේ නැති දේවල් පෙන්නලා දීලා මාකින් එකක් එක්ක කොහොමද වැඩේ වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඕන. හරිද? හරි. ඔන්න දැන් අපිට ස්පර්ශ දෙකක් කියන කතන්දරයක් ඔන්නෝම ආවා. දැන් මට ওই ආපු ටික මම පොඩ්ඩක් ඇඳ ගන්නවා. මම ඒක මකාගත්ත ප්‍රධාන හේතුව ඊළඟ කැලලට ඕක ගොඩක් වැදගත් වෙනවා. ඒක පැහැදිලි පේන්න ඕන හින්දා තමයි මම ඇඳගත්තේ. ඔන්න ස්පර්ශ දෙකක් තියෙනවා. හරිද? මෙන්න 3,1 මේ කියන ඕක කියන ඒ ලක්ෂය මේ තියෙන්නේ. ඔන්න ඔය කියන ඔන්න ඔහොම. මේ කේන්ද්‍ර කන්නංගාගේ 1, ඍණ 1. මේ කේන්ද්‍රේ C කියලා ගන්න කියලා ඉන එකේ කියනවා. හරි. මොකද්ද කියන්නේ ඊට පස්සේ? BD අනු මෙම ස්පර්ශ S1 වෘත්තයේ ස්පර්ශක ලක්ෂ දෙකයයි ගන්න. එතකොට මේ C1 මේ sorry S1 වෘත්තය. මේ S1 සමානයි බිඳු වෘත්තය. එතකොට අපි ලක්ෂ දෙකක් තියෙනවනේ මොකද්ද BD කියන්නේ. හරිද? හරි. ඔන්න ළමයිට ඔය කියන්නේ හිර වෙන තැන. හරිද? ඔන්න හිර වෙන තැන. S1 කේන්ද්‍රය Cයි ගනිමු. සීලු S1 කේන්ද්‍රය. හරිනේ? හරි. ඔන්න ළමයි දන්නේ නැති අර O level දැනුම මතක නැති එක හිර වෙන තැනක් තමයි ඕක. හරිද? දැන් මෙයාට මෙයා ලම්බ ගයිනේ. වෘත්ත චතුරස්‍රය බව පෙන්වන්න කියනද? ABCD වෘත්ත චතුරස්‍රය බව පෙන්නා ABCD ලක්ෂ හරහා යන වෘත්තයේ සමීකරණ හොයන්න. වෘත්ත චතුරස්‍රය කියන්නේ බං මේ මෙතන කියලා තියෙන හොරෙන් ABCD ලක්ෂය. වෘත්ත චතුරස්‍රය කියන්නේ මෙයා මේ කියන වෘත්තයේ මෙන්න මේ කියන ලක්ෂය කියන්නේ මේ පරිධියමද තියෙනවනේ. ඒ කියන්නේ මේ ලක්ෂ හරහා සම්පූර්ණ යන ඔන්න ඔය වගේ වෘත්තයක්. හරිද? මේක වෘත්තයක් වගේ පේන්නේ නැහැ. හරි දැන් මේක ජ්‍යාමිතික කියන්නේ කොහොම අඳින්නන සම්පූර්ණ ඔන්න ඔය වගේ ඔන්නෝම වෘත්තයක් එන්න එපේ. හරිද? ඔන්න ඔය වගේ වෘත්තයක් වෙන්න ඕන. හරිද? ළමයිට මේ ජ්‍යාමිතික කාරණා පේන්න දින තමයි මෙතනින් පස්සේ ගාන හදාගන්න බැරි. මෙතනින් පස්සේ ගාන හදාගන්න බැරි. අන්න මම වැරදි වචනක් කිව්වා. මෙතනින් පස්සේ ගාන හදාගන්න පුළුවන් ඕක බැරි වුණා. මේකට ලකුණු 20යි වෙන් කරලා තියෙන්නේ. ඉතුරු ලකුණු 65ක් ඉතුරුනේ 20ක් ඉතුරුනා. ඉතුරු ලකුණු 45ම ගන්න පුළුවන්. ඔය කැල්ල බැරි වුණා. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මේ සම්මුඛ කෝණ දැන් මේ චතුරස්‍රය මොකද්ද? A B C D. ඕකනේ චතුරස්‍රය වෙන්නේ. A B C D. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ බං මේ සම්මුඛ කෝණවල ඓක්‍ය පරිපූර්ණක වෙනවා නම් ඒ කියන්නේ 180ක් වෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඕක චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා නම් මේ කෝණය 90 කියලා දන්න ඕනේ බං. ඒක නිකන් ලියන්න විතරයි තියෙන්නේ. ඕක හැබැයි ක්ලික් වුනේ නැත්නම් ඔය කැලලට තියෙන ලකුණු ටික ගන්න බෑ. හැබැයි ඉතුරු ටික ගන්න පුළුවන්. මෙන්න මේ කෝණය සමාන වෙනවා C D A කෝණයට. හේතුව CB A කෝණය මේ කෝණය 90යි CD A කෝණය මේ කෝණය 90යි. මේ දෙකම 90යිනේ. එහෙනම් මේ සම්පූර්ණ මේ එනවාට කියන්න පුළුවන්. මොකද්ද? CB A කෝණය දන්න සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් එයා වෘත්ත චතුරස්‍රය. මේ දෙක 180ක් වෙනවනේ මේ. මේකත් 180යි මේකත් 180යි. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට ගන්න පුළුවන්. එම නිසා මොකද්ද කියන්න පුළුවන් මේ සම්මුඛ කෝණ පරිපූර්ණක හින්දා C A B C D වෘත්ත චතුරස්‍රයක් වේ. ඔයා මේක ඉස්සෙල්ලාමනේ ඉගෙන ගන්න දැන් මතක තියාගන්න. ආයි ඉස්සරහට ගණන් වල වෘත්ත චතුරස්‍රයක් වෙන්න කියන එක අර මම ඒකයි කිව්වේ මේ පේපර් ඩිස්කෂන් එකේ වටිනාකම ඕක බං. තියරි කොච්චර පුරවගත්ත තරට තියෙනවද? ඒ ලෙවල් සිලබස් එකේ වෘත්ත චතුරස්‍ර උගන්වන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ තියරි උගන්වන වෙලාවේ සමහර කලාවට සමහර තැන්වල ටික් වුණොත් පැහැදිලි කරන වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මේකයි. එතනින් එහාට පැහැදිලි කරන්නේ නැහැ. එතකොට අර ඕලෙවල් දැනුම ඔයාලට තියෙනවනේ. වෘත්ත චතුරස්‍රයක සීන් එක ඔයාලට තියෙනවනේ.
වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. හරිද? හරි. එතකොට වෘත්ත චතුරස්‍රයක් ඔන්න ඔය විදිහට ඔන්න ඕක වෘත්ත චතුරස්‍රයක් කියලා ගන්නවට ලකුණු අපිට දීලා තියෙනවා 10ක්. ඉතුරු එක දීලා තියෙන්නේ මේ ABCD හරහා යන වෘත්තයේ සමීකරණ. හරිද? ඒක ගානේ ඉතුරු කෑලි වලට ඕනි වෙන්නේ නැහැ. ඒකයි මම කිව්ව උතනින් පස්සේ දැන්. ඔයා ගානක කොහේ හරි තැනක හිර වුණොත් එහෙම ඩිස්කෂන් එකේ ඕක හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා ඔයාට. හරිද? කොහේ හරි තැනක ඔයා ගාන හිර වුණොත් එහෙම ගානේ එතනින් පස්සේ ලකුණු ටික ගන්න පුළුවන් නම් ඒක එතනින් පොඩ්ඩක් නැවතිලා ඊළඟ ටික කියවලා ගන්න. මෙතනින් පස්සේ මේ වෘත්ත චතුරස්‍රයක් මෙන්න මේ ABCD හරහා යන වෘත්තයේ ඉක්වේෂන් එක ගාන හදන්න ඉතුරු ටිකට ඕනි නැත. ඒක හින්දා ඉතුරු ටික හදන්න පුළුවන්. ලකුණු 65ක් ඉතුරු ටිකට තියෙනවා. මේ කැලේට මේකට 10යි මේකට 10යි වෘත්ත චතුරස්‍රයක් බව ලියන මේ අඳුර ගන්නකොට ලකුණු 10යි පෙන්නනකොට ඉතුරු 10 දීලා තියෙනවා ABCD මේ කියන්නේ ඒ හරහා වෘත්තේ හොයනකොට සම්පූර්ණයෙන්ම වෘත්තේ හොයනකොට දීලා තියෙන්නේ ඒ ටික ගන්නකොට ලකුණු දැන් මේකේ මේ කැලේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ගන්නකොට 5යි මේක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නනකොට ලකුණු 5යි. ඔන්න ලකුණු 10ක් එතනින් ඉවරයි. ඔන්න දැන් වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නනවා. හරි. ඔන්න ඕක මැකුවා. ඊට පස්සේ දීලා තියෙන්නේ බං මේ ABCD හරහා යන වෘත්තයේ සමීකරණ. හොඳට ඇස්සරලා බලනකොට මෙතන ජ්‍යාමිතික කාරණාවක් තියෙනවා. ඔයාලට අර පොඩි කාලේ ඔයා චූටි කාලේ ඔයාලට දැන් ඔයාලා ගණන් වලට AB තියෙන ළමයිනේ. C එකක්වත් තියෙන උන් ඉන්නේ නැහැ මැස් කරන්නේ. හැබැයි ගණන් වලට AB තියෙනවා. හැබැයි දැන් ඉන්න තත්ත්වය තේරෙනවනේ. දැන් කම්බයින් මැස් වල ඉන්න තත්ත්වය තේරෙනවා. ඉන්න තත්ත්වෙට එක ඇතකින් ගුරුවරුත්වයක් කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය හරියට තියරි උගන්වපු එකට ඕන ගානක් හදන්න පුළුවන්. හරිද? ඔයා ඉගෙන ගන්නව නේද? මෙයා මේ පරිධිය ඒ කියන්නේ මෙන්න මෙයා කියන කේන්ද්‍රය මෙන්න මේ ආපාතනය කරන කෝණය මෙන්න මේ කෝණයෙන් දෙගුණයක් කරනවා කියලා. මේක තීටා නම් මේක 2යි තීටා වෙනවා කියලා ඉගෙන ගන්න තියෙනවනේ. හරිද? සම්පූර්ණ 2යි තීටා වෙනවා කියලා ඉගෙන ගන්න දෙනවා. ඒ වගේ තව දෙයක් ඉගෙන ගන්න දෙනවා. මේක මේ විස්කම්බය නම් මේ මෙන්න මේ අන්ත කෙලවර දෙක. එහෙනම් දැන් මේ කියන දිගට අනුව මේ වගේ දෙගුණයක් මම මේක වෙනවා නම් මෙයාට ගන්න පුළුවන් උපරිම කේන්ද්‍රය ආපතන කරන ගන්න පුළුවන් උපරිම කෝණය 180 වන්න එපා. මේක 180ක් යනවා නම් මේක 90ක් වෙනවා. එහෙනම් උඹ දන්නවා එහෙනම් මේක විස්කම්භය අන්ත දෙක වෙන්න ඕන. මොකද විස්කම්භය අන්ත දෙක වුණොත් එපා මේක 180ක් වෙන්නේ. ඕක දැන් මෙතන නැද්ද? ඕක උතන නැහැ. හරියට තියරි ආවෝ කියන්නේ මේ පොඩ්ඩක් ඕක මේව කරලා බැලුවේ නැත්තම් මේක මම මෙන්න මේ ලක්ෂ දෙක යා කරනවා. දැන් මොකද්ද මම වෙලා තියෙන්නේ මේ CA කියන්නේ මේ බලපංකෝ. CA විස්කම්භය මේ මෙයා මත මේ 90ක් ආපතනය කරනෝනේ. එතකොට අනිවාර්යයෙන් මේ CA කියන්න ඕන අපිට හොයන්න ඕන කියනවා. අපිට මේ කියන වෘත්තය කවුද? ඒක වෘත්තය S2 කියලා ගමුකෝ. S2 සමානයි බිඳුවේ මේ CA කියන්නේ කවුද? විස්කම්භය. ඇයි? තියරි මේක. ඉගෙනගෙන දෙන O level වල මෙයා මේ පරිධිය මත ආපතනය කරන කොන ඉතුරු ලක්ෂ දෙකත් එක්ක මෙන්න මේ ආපතනය කරන කෝණය මේ කේන්ද්‍රය ආපතනය කරන කෝණය වගේ අඩ. ඒක අනිත් පැත්තට කියනවා මෙයා ටීට වෙනවා මෙයා 2යි ටීට වෙනවා. එහෙනම් මම මේක වෘතයක මේක විස්කම්භය 180 වෙනි ගන්න පුළුවන්. ඒතර විස්කම්භය අන්ත කෙලවර දෙක 180 වෙන. එයා මෙන්න මෙතන ආපතනය කරනකොට මේක ඔගේ අඩක් මෙතන 90. මේක පේන්නේ නැද්ද මෙතන මේ? මෙන්න මෙයාගෙන් මෙන්න මේ වෘතේ පරිධිය මෙන්න මේක 90ක් නේ මේ වෘතේ පරිධිය ලක්ෂයක් නේ මේකත් 90යි මේකත් 90යි. දෙපැත්තේ ඕන එකක් ගන්න පුළුවන්. එහෙනම් CA කියන්නේ අපිට ඔය කියන හොයන්න කියන වෘතේ විස්කම්භය. එනවා කියන්න ඕන මොකද්ද? AC විස්කම්භය වේ මොකේද? A B C D හරහා යන වෘතේ. ඒක අනිත් පැත්තට කියන්න ඕන හරි. A B C D හරහා යන වෘතේ AC කියන්නේ විස්කම්භය. එතකොට විස්කම්භය අන්ත වශයෙන් තියෙන වෘතයක සමීකරණය කොහොමද බං ගන්න? ඒක ඔයාලට මම කියලා දීලා තියෙනවා. අර තියරි වල මම කියලා දීලා තියෙනවා. හැබැයි එතන අර කෙටි ක්‍රමේ මම කියලා දුන්නේ නැහැ. එතකොට මෙයා විස්කම්භය අන්ත දෙක මෙතන හිතනවා x1 y1 කියලා කණ්ඩාංගය. මෙතන x2 y2. එතකොට කොහොමද ගන්න මේ කේන්ද්‍රේ කණ්ඩාංගය අරයයි හොයාගන්න එපා බං. එතකොට මේක විස්කම්භය නම් කේන්ද්‍රේ කණ්ඩාංග හොයන්න පුළුවන්. මෙයා එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට 3 1 4 එකතු කරාම 2යි. මෙයා කේන්ද්‍රේ කණ්ඩාංගය. එතකොට 2යි. මොකද මේ එකට එක අනුපාතනේ මම බෙදෙන එකට අනුපාතයෙන් බෙදනවා නම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා තමයි මෙතන මේක විස්කම්භය වෙන වෘතයේ අරය හොයන්න වෙන්නේ. එතකොට සම්පූර්ණ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. එතකොට 3 1 4යි. එතකොට මෙයා එකතු කරලා දෙකෙන් බෙදුවාම මෙතන බිඳුවයි. ඔන්න කේන්ද්‍රේ කණ්ඩාංග එනවා. අරය කියන්නේ මේ ලක්ෂ දෙක අතර දුරනේ. එතකොට ලක්ෂ දෙක අතර දුර හොයන්න පුළුවන් නේ කොහොමද? මොකද මම වෘතයේ ඉක්වේෂන් එකවන්න කේන්ද්‍ර කණ්ඩාංගය අරයනේ ඕන. මොකද එතකොට මේ අරය හොයන්න පුළුවන් කොහොමද? එතකොට මේ C1 කියලා ගන්නකො. C1 ගන්න පුළුවන්. මොකද y කණ්ඩාංග දෙක අන්තර කරනවා. බිඳුව ඍණ 1 සම්පූර්ණ වර්ගය දන x කණ්ඩාංග අන්තරේ. වර්ගයේ වර්ගමූලය. එතකොට එන්නේ එතන 1යි මෙතන 1යි එකේ වර්ගමූලය. එතන මූල 2යි. ඔන්න ඕකනේ මං අරෙන්නේ. හරි. එහෙනම් සම්පූර්ණයෙන්ම ඉක්වේෂන් එක බලන්න බලන්න y ඍණ මෙයාගේ y කණ්ඩාංගේ. අරේ කේන්ද්‍රයේ y කණ්ඩාංගේ. ධන x ඍණ කේන්ද්‍රයේ x කණ්ඩාංගේ. වර්ගය සමාන r වර්ග. r වර්ගය කියන්නේ මෙන්න මූල දෙකේ වර්ගය 2යි. ඕකනේ වෘත්තයේ ඉක්වේෂන් එකෙන්නේ. ඕන මේක සුළු කරන්න. y වර්ගය මෙතන එනවා සම්පූර්ණයෙන්ම මෙතන y වර්ගය විතර එන්නේ බා. මෙතන එනවා සම්පූර්ණයෙන්ම x වර්ගය ඍණ 2යි x. sorry
දෙවර දෙක 4යිනේ. ඍණ 4x ඍණ 4x ධන 4 සමානයි. ඊට පස්සේ මෙයා ඍණ 2 සමානයි බින්දුව. මෙයා මේ පැත්තට ගන්නවා. ඒතර ඊක්වේෂන් එක නවා y වර්ග ධන x වර්ග ඍණ 4x සම්පූර්ණයෙන්ම ඍණ 4x. මෙතන එනවා ධන 2යි සමානයි බින්දුවයි. ඔන්න ඕක තමයි අපිට එන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම එන්නේ කාගේ සමීකරණයද? මෙතන x වර්ගය. මේ දෙක විස්කම්භය විදිහට තියෙන සමීකරණ. හරිද? ඔන්න ඔය දෙක තමයි එන්නේ. හරිද? මෙයාගේ කණ්ඩාංග දන්නවා. ඒතර හරි. ඒව හරිනේ 3 1 4 4 බිඳුව 2යි. ඒතර අරයෝ මේ කේන්ද්‍රය ඕක. අරය ඒතර අහන්න පුළුවන් y කණ්ඩාංග අන්තරේ. බිඳුව ඍණ 1 ඒතර 1 වර්ගය මෙයාගෙන් මෙහාට අඩු කරාම ඒතර මූල 2යි ගේ වර්ගය. ඒතර මේ y කණ්ඩාංගයේ ඒතර මේ කේන්ද්‍ර කණ්ඩාංග ගන්නෙ y ඍණ බිඳුව x ඍණ x කණ්ඩාංගයේ වර්ගය සමානයි r වර්ගය. ඔන්න ඔය විදිහට අපිට ඉක්වේෂන් එක ගන්න පුළුවන්. හැබැයි ඕක තමයි ගන්න හරිම විදිය. හරිද? ඕක ගන්න හරි විදිය මේ කේන්ද්‍ර හොන ලකුණු 5යි මේ ඉක්වේෂන් එක හොයලා ලියනවල ලකුණු 5යි ලකුණු 20 දීලා තියෙන්නේ එහෙම. හැබැයි මේ වෘත්තයේ ඉක්වේෂන් එක මේක අපිට අදාළම නෑ. මෙතනින් පස්සේ ගණන් වලට. හරිද? හරි. ඊට පස්සේ මේක හොයන්න මම තව කෙටි ක්‍රමයක් කියන්නම්. දැන් මේ විස්කම්භය අන්ත වශයෙන් තියෙන මම එතන ඉක්වේෂන් එක උගන්වන්නම්. මේ ඉක්වේෂන් එක අපිට එනවා මේ වෘත්තයේ ඉක්වේෂන් එක ගන්න පුළුවන් කොහොමද? මේ විස්කම්භය අන්ත කෙලවර තියෙන දෙක අපිට ගන්න පුළුවන් කොහොමද? x1 ඍණ x2 sorry x ඍණ මෙතන x කණ්ඩාංකය පාරක් x ඍණ අනිත් x කණ්ඩාංකය ධන y ඍණ මෙතන y එක කණ්ඩාංකයක් y ඍණ අනිත් y කණ්ඩාංකය සමානයි බිඳුව. ඔන්න ඉක්වේෂන් එකෙන් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒකට ඕන විස්කම්භයේ අන්ත කෙලවරේ කණ්ඩාංග දෙක. විස්කම්භයේ දෙකලවරේ කණ්ඩාංග දෙක අපිට ඕන. ඔන්න ඔය ඉක්වේෂන් එකෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අපිට කේන්ද්‍රයයි අරයයි හොයාගන්න ඕනේ නැහැ. මේ සමීකරණයට ආශි කරා නම් විස්කම්භයේ කෙලවරේ තියෙන කණ්ඩාංග දෙක දන්න ඕන. ඔය ඉක්වේෂන් එක මේක සමීකරණය ගන්න පුළුවන්. එතකොට මෙතන x ඍණ මෙයාගේ x කණ්ඩාංගය අපි දන්නවා 1යි. මෙතන x ඍණ මෙයාගේ y කණ්ඩාංගය කීයද? sorry මෙයාගේ x කණ්ඩාංගය 3යි. හරිද? හරි. මෙතන y ඍණ මෙයාගේ y කණ්ඩාංගය කීයද? මෙයාගේ y කණ්ඩාංගය එතකොට ධන 1යි. ඍණනේ එතකොට y ඍණ මෙයාගේ y කණ්ඩාංගය 1යි. හරිද? සමානයි බිඳුව. දැන් ඕක සුළු කරන්න තියෙන්නේ මේ අපිට සම්බන්ධය ගන්න පුළුවන්. එතකොට මෙතන x වර්ගයක් එනවා. මෙතන එතකොට ඍණ 4x මෙතන එතකොට ධන 3යි. හරිද? මෙතන එතකොට y වර්ගයක් එනවා. මෙතන ධන y ඍණ y සුළු වෙනවා. ඊට පස්සේ ඍණ 1යි. සමානයි බිඳුව. ඕකොනේ බං මේන්. එතකොට x වර්ගය ධන y වර්ගය මම අවස්ථා දෙකකට පෙන්නුවේ. එතකොට ඍණ 4x ධන 2 සමානයි බිඳුව. ඔන්න වැඩේ කොට. මේක ඕනේ නැහැ බං. මෙතනින් පස්සේ එකකටවත් ඕක ඕනේ නැහැ. එතකොට මේ ඉක්වේෂන් එක ගන්නකොට ලකුණු 5යි මේක ආශ්‍රය කරලා සුළු කරනවා ලකුණු 5යි. මේ වගේම ලකුණු ගන්න පුළුවන්. හරිද? ඔන්න මම ක්‍රම දෙකක් පෙන්නුවා. මේක මතක තියාගන්න. විස්කම්භයේ අන්ත කෙලවර වල විදිහට තියෙන වෘතය ගන්න පුළුවන් අපිට. මේ විස්කම්භයේ දෙකලවර කණ්ඩාංග විතරයි ඕන. ඒ x ඍණ එක කණ්ඩාංගයක් x ඍණ අනෙක් කණ්ඩාංගයේ දෙකේ ගුණිතය y ඍණ එක y කණ්ඩාංගයක් y ඍණ අනිත් y කණ්ඩාංගයේ දෙකේ ගුණිතය සමානයි බිඳුව. ඕක තමයි ගන්න පුළුවන් ලේසිම විදිය. හැබැයි නැත්තම් මෙහෙම හොයන්න පුළුවන්. කරදරයක් නෑ බං. මේකේ දැන් අන්ත කෙලවර දන්නවනේ මේ අරේ මේක අරේ sorry කේන්ද්‍රේ කණ්ඩාංග හොයන්න බලන්න බං. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. ඊට පස්සේ අරේ කියන බං මේ ලක්ෂ දෙකක් අතර දුර. ලක්ෂ දෙකක් අතර දුර හොයන්න අර මේ මොකද්ද මේ අරේකම මූලිකම තීරණේ පළවෙනි තීරණය ගන්නවනේ. ඕක ওই විදිහට ගන්න පුළුවන්. අර විදිහට ගන්න පුළුවන්. මේක මතක තියාගන්න. මේක මතක තියාගන්න. දැන් මේ විදිහට හදන්න. සාධාරණ දේ. හරි. උතනින් පස්සේ ලකුණු 20යි අර 65 25 කියන තව ලකුණු 45ක් පිරුයි. මේ කිසි දෙයක් ඕනේ නැහැ. උතුරු ලකුණු 45 ගන්න. ඊට ටික හරියට තියෙනවා නම්. හරිද? ඊට ටික හරියට තියෙනවා කියන්නේ මේ ගාන හොඳට විවරණය කරගනින්. මෙතනින් පස්සේ ඕන ගානක් හදන්න පුළුවන්. මොකද වෘත්තයේ ගහන අහන්න පුළුවන් ගොඩක් ඒවා මේකේ අහලා තියෙනවා. හරිද? ඊළඟ කාරණාව ඊට වඩා සෑහෙන වටිනවා. හරිද? ඊට වඩා සෑහෙන වටිනවා. මම මේ ඔක්කොම කළා. ඊළඟ කැලලට යනවා. හරි. ගානේ අන්තිම කැලලට ඇවිල්ලා තියෙන්නේ. මම කියවනේ බං අර කලින් වෘත්තයේ සමීකරණ ඕනේ නැහැ. ඊට ලකුණු 45ම ගන්න. හරිද? ඇයි අපිට කියනවා BD ස්පර්ශක ජායේ සමීකරණ සර්. එතකොට ඔයාලට මම කියලා දීලා තියෙනවා තියරියක්. ස්පර්ශක ජායක ඉක්වේෂන් එක ගන්න පුළුවන් ඒ වෘත්තයේ සමීකරණය දන්නවනම්. හරිද? වෘත්තයක ඒ කියන්නේ මෙන්න මේකනේ අහලා තියෙන්නේ බං. ඔන්න ඕක අහලා තියෙන්නේ. හරිද? ස්පර්ශක ජාය අපිට ගන්න පුළුවන් මෙන්න මේ බාහිර ලක්ෂයේ ඉඳන් මේ ස්පර්ශ දෙකත් එක්ක සෙට් වෙන. දැන් මම තියරියක් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් බාහිර ලක්ෂයේ ඉඳන් ගහන්න පුළුවන් ස්පර්ශක දෙකක්. මේ ස්පර්ශ දෙකම ඡේදනය වෙන මෙන්න මෙයා සරලරේඛාවක්නේ. ඔන්න ඔය සරලරේඛා සමීකරණය ගන්න පුළුවන්. මේ බාහිර ලක්ෂයේ කණ්ඩාංකයි වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංකයි දන්නවා. මේ වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංක එකකම අරින එකනේ බං. බාහිර ලක්ෂය මොකද්ද? 3,1නේ. මොකක්ද ඉක්වේෂන් එක? මෙන්න මේ සමීකරණය. මොකද්ද මෙයාගේ කණ්ඩාංක x0 y0 නම් මෙයාගේ කණ්ඩාංක g f නා ඍණ g ඍණ f නම් මොකක්ද ඉක්වේෂන් එක? x x0 ධන y y0 ධන
g වතාවක් x දාන x නෝට් දාන f වතාවක් y දාන y නෝට් දාන c සමානයි 0. මේක තමයි ස්පර්ශක ජායේ සමීකරණය වෙන්නේ. හරිද? ස්පර්ශක ජායේ සමීකරණය වෙන්නේ ඔන්න. ඕක තියරි එක කෙලින්ම ඇප්ලයි කරන්න තියෙන ලකුණු 15ක්. ලකුණු 15ක් ඕකට දීලා තියෙනවා. හරිද? ඔකට දීලා තියෙනවා. ඔව්. ලකුණු 15ක් දීලා තියෙනවා. සම්පූර්ණ ලකුණු 15. අරක ඕනද? කලින් වෘතේ කතා එතනින් පස්සේ ඉවරයි. අර ඒකයි මම. ගානක සම්පූර්ණයෙන්ම ගාන බැරි වුණා කියලා ඉතුරු ටික නොකියව ඉන්න එපා. අර ගානේ දැන් එතකොට දැන් බලහන්කෝ. අතන කලින් ලකුණු 85යිනේ. එතකොට ගානේ බ්ලොක් කරා බං කෙලින්ම ABCD වෘත චතුරස්‍රය බව පෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඌ 85න් පස්සේ එක කෑල්ලක් කියවනවද උතනින්? වෘත චතුරස්‍රය මට බෑ. ඉතින් පස්සේ ගාන හදන්න බෑ කියලා උතනින් යනවනේ. අන්න කරපු කපටි වැඩි. ඔය පේපර් හදන උන් කරන ඔන්න ලොකුම කපටි වැඩි ඔන්න ඕක. 150ක් නේ. ඌ ලස්සනට ඔහොම ගලාගෙන ආව බං 85ක් වෙනකම්. ඊට පස්සේ බලන්නේ මොකද්ද? ඌට දැන් 150 දැන් AB ගන්න උන් බ්ලොක් කරන්නේ ඔහොම. අර අමුතු කෑල්ලක් දානවා ඇතුළට. ඒකට එතනින් එහාට ගාන බලන්නේ නෑනේ. අන්න 85න් බ්ලොක් කරා. දැන් 150ක පාරක් ඇති. 150ක් ගන්නම් මට ටාගට් එක. මෙතනින් බ්ලොක් කරන චූටි කෑල්ලක් දාන්න. අකුරු 20යිනේ මම ඒකට හවුල්ුනේ. හැබැයි මෙතනින් බ්ලොක් වෙච්ච එක එතනින් මට මෙතන බැරි එකක් තියෙනවනේ. එතනින් පස්සේ මට ඉතුරු ටිකම හදා ගන්න බෑ. 65ම මිසින් කියලා හිතනවා. අකුණු 65ම මිසින් කියලා හිතනවා. මේ ටිකම මේ ගාන ඉතුරු ටික කියවන්නේ නැති එකට. මෙතනින් බ්ලොක් කරනවා. ඇයි? ගාන ගලාගෙන යද්දී උන් මේ කාට මේ AB ගන්න කවුරුත් කියන්නේ එහෙම නෙමෙයි අර. තර්කානුකූලව යන එකාටනේ AB එකක් එන්න ඕන. එතකොට උන් දැනගන්න ඕන මේ වගේ බ්ලොක් එකක් දැම්මත් අර ඒකට මම පේපර් කරලා අත්දැකීම තියෙනවා. ඒකයි මම හැමදාම කියන්නේ උඹලට. කොච්චර තියරි තිබ්බත් තියරි දැනුව තිබ්බත් වැඩක් නැහැ. තියරි දන්නවා කියපන්කෝ. මෙතනින් පස්සේ ගාන කියලා වෘත්ත චතුරස්‍රය කියන තියරි ඌ ඉගෙනගෙන නැත්තම් එතනින් පස්සේ මේ 60මහම් බ්ලොක් කරලා තියෙනවා. අකුණු ගන්න දෙන්නේ නැහැ. ওই පේපර් වල ගොඩක්ම ওই පේපර් කියන්නේ මේ පේපර් හදන පැනල් වල තියෙන කේස් එකක් ඕක. පොඩි කැලලක් දාලා ළමයා පොඩ්ඩක් බය කරනවා. එතනින් පස්සේ ළමයා ගාන දිහා බලන්නවත් නැහැ කියලා ඕන එකෙක් දාන්න. ළමයි මෝඩයෝ කියලා දාන්න. හරිද? අර පේපර් ඩිස්කෂන් එක වැඩනාකම මේක. ඒතර මම කියලා දෙනවා. මම කියලා දෙනව නෙමෙයි බං. ඒක කියලා දෙන දෙයක් නෙමෙයි. හැබැයි උඹලට ඒක පෙන්නිලා නැහැ. කවුරුත් පෙන්නලා දීලා නැහැ. මෙච්චර කල් ඉගෙන ගත්ත ගුරුවරු කවුරුත් ඒක පෙන්නලා දීලා නැහැ. අර කවුරු පෙන්නලා දුන්නේ නැති ඒවා පෙන්නලා පෙන්නුවහන් පස්සේ ඌ දන්න උගේ දැනුව මට්ටමට ඊට වඩා ලකුණු ප්‍රමාණයක් වැඩි ගන්න. වැඩියෙන් ගන්න තැන් ඌ හොයා ගන්නවා. ඒක එහෙම එකට රිසල්ට් එක කෙනෙක් අහන්න දෙයක් නෙමෙයි. මේ සිලබස් එකේ 100%ක් විෂය කරුණු දැනගන්න ඕනේ AB එකක් ගන්න. මම පේපර් ඩිස්කෂන් එකේ පැහැදිලි කරනවා. හරිද? මේක මේ දැන් මේ අද කවද්ද අද 7ද 6 හරි ඔන්න කවද හරි දවසක් මේ කොහොම හරි තව දවස් 33ක් 34ක් වගේ තියෙනවා උඹලා නොවැම්බර් 10 වෙනි එක්සෑම් එකට. ඔබගේ වාසනාවට මේක නම් පළවෙනි වීඩියෝ එක බලන්නේ ඔබට දවස් 8ක් ඇතුළත සම්පූර්ණ සිලබස් එකේ තියරි ටික ඉවරයක් කරගන්න දවස් 8ක් කියන්නේ සම්පූර්ණ දවස් 8ක් තියෙනවා. ඔබට දවස් 2ක් 3ක් ඇතුළත මේ රෙකෝඩින් ටික තමයි පැය 4ක රෙකෝඩින් තියෙන්නේ. ඒතකොට දවස් 8ට බම් පැය 32ක්. 8කට 32 නේ. ඔව් 16 32. පැය 32කින් සම්පූර්ණ සිලබස් එක කවර් කරලා විභාගයට උඹ අතැරලා නම් තියෙන්නේ. සබ්ජෙක්ට් එක අතැරලා නම් තියෙන්නේ. කම්බයින් මැත්ස් අතැරලා නම් තියෙන්නේ. ගොඩ යන්න මාර්ගයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. කතා කරලා වැඩේ ගොඩ දාගන්න කැමති නම් රෙකෝඩින් ටික බලලා ගොඩ දාගන්න කැමති නම් ඒ විදිහට කරපන්. නැත්නම් අතැරලා දෙනවා. අතැරලා දාලා තියෙන විදිහට ඉදපන්. හැබැයි ඒක කරන්නේ ලොකු මෝඩ වැඩක්. සබ්ජෙක්ට් එක අතැරලා දාලා තියෙනවා නම් දවස් කියන්නේ පැය 32ක් තියෙනවා උඹට ඒ වැඩේ හදාගන්න. කොහෙන් හරි ඉතුරු දවස් 34 පැය 32ක් හොයාගෙන ඒ රෙකෝඩින් ටික බලලා මැච් එකක් ගහගන්න කැමති නම් වැඩේ සෙට් එකක් මැසේජ් එකක් දාපන් මම වැඩේ සෙට් කරන විදිහ කියලා දෙන්න. හරිද? මේක නම් මේක හම්බෙන් දකින වීඩියෝ ගන්න සෑහෙන මැච් එකක් ගහගන්න පුළුවන් ඈ. ඔබ සබ්ජෙක්ට් එක අතල්ලා තියෙනවා නම්. මොකද ආපුන් වට සබ්ජෙක්ට් එක බිඳුවේ ඉන්නේ උන් දැන් දවස් 10ක් විතර කරලා සම්පූර්ණ දවස් 10ක් ඇතුළත දැන් උන් සාමාන්‍ය ලෙවල් එකක ඉන්නේ. අතල්ලා දාලා උන්ට උන්ග ඔළුවට ඇවිල්ලා තියෙන මට යකෝ මට අඩුම 100ක් ගන්න පුළුවන් කියලා. එස් නෙමෙයි බං එස් වැඩක් නැහැ. එස් වැඩක් නැහැ කියන එස් එක කොහොමත් වෙනවා මම මේ වගේ හැලිච්ච තැන් මේ බලපන්කෝ. මෙන්න මේ මම ඔන්න බිඳුවෙන් පටන් ගන්න. හරි. ඔන්න 150ක් ගන්න මම ඔන්න ආතල් එකේ මෙතන නිකන් කරගෙන ආවනේ. දැම්ම ඇඩ් එකක් ඇතුළ ඇඩ් එකක් දැම්ම අහලවත් නැති ඇඩ් එකක් දැම්ම. ඊට පස්සේ මොකද කරන්නේ? අප්පට සිරි මෙතනින් පස්සේ වැඩේ කේස් වගේ අය හැරලා යන එක කරන්නේ. කම්බයින් මැත්ස් 30000ක් ලියනවා නම් ලකුණු 150ක් ගන්න පුළුවන් ගානක් නේ මේ වෘත්තය මේ වෘත්තයේ සරලේකව කියන්නේ. හරිද? ඒතොර දන්නවා. පැනල් එකේ හැම එකම දන්නවා. හැම ළමයම ඔකට අත ගහනවා කියලා. පේපර් හදන පැනල් එකේ උණු දන්නෝනේ. ඒ උණු අනිවාර්යෙන් මොකද ඇගීම් වார்த்தාවක් හැම අවුරුද්දකම හදනෝනේ. හැම අවුරුද්දම ඇගීම් වார்த்தාව බලනවා. ළමයි වැඩිපුරම අත ගහලා තියෙන ගාන මොකද්ද? ලේසි මොකද්ද? අමාරු කරන ඇගීම් වார்த்தාවක් හදලා ඒ ඇගීම් වார்த்தාවක් බලලා තමයි ඊළඟ අවුරුද්ද පේපර් එක හදන්නේ. ඒතර දන්නෝ හැම එකම මේ පුරුද්දක් විදිහට 150 ගන්න ලයින් එකක් ගන්නවා. එතකොට අර පොඩි කේස් එකක් යනවා මේ ඒතර හැම එකකට ඔහම ලේසියෙන් ලකුණු දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ පොඩි ඇඩ් එකක් දානවා මැදි. ජීවිතේට අහව නැති ඇඩ් එකක් දානවා. දැන් මේ වෘත්තචතුරස්‍රය කවදාවත් මේ කියන්නේ. මේ 11 2011 ඉඳන් මේ වෙනකන් කවුරුත් ඒ කියන්නේ අහලා නැති එකක් නේ. ඇඩ් එක දාපු ගමන් අම්මට සරි
මේ 30000 මේ 30000 කියලා 30000 ලියනවා මේකේ 18000ක්ම 12000ම බයිස් එකක් ගන්න නැහැනේ. ඉතුරු 18000 ඇතුළේනේ මේ රිසල්ට් එකක් ගන්න උන් ඉන්නේ. හරි ඒ 12000ම ඒව වැඩක් නැහැ කතා කරලා. එහෙම එස් එකක්වත් නැහැ. ඉතුරු 18000 ඇතුළේ යකෝ. මෙතන වෘත්ති 400ක් දැම්මා. මේ 65 දිහා බලන්නවත් නැහැ. මෙතනින් පස්සේ ගන්නවත් තලනවා. එහෙම නෙමෙයි. මම මාගේ ස්කීම් එක කරන උඹට මං කියලා දෙන දෙයක් තියෙනවනේ. උඹලට ගාන බැරි වුණා කමන්නේ. උඹට කරන්න පුළුවන් ටික ඊට පස්සේ ඒ කෑල්ල බැරි වුණාට ඒක එතනින් තියලා ඉතුරු ටික කරපන්. අන්න ඒ විදිහට මම ට්‍රේන් කරපු උන්ට කවදාවත් මේ ගාන 150න් ලකුණු අයින් වෙන්න ලකුණු 130ක් ගන්න පුළුවන්. මේ 20 විතරයි හිමි වෙන්නේ බා. ඒකයි කියන්නේ මේ යන පාරේ මොන බැරියල් දැම්මත් ඒවට පයින් ගහගෙන යන්න පුරුදු වෙන්න ඕන. මොකද හේතුව බා මේක බැරි වුණා කියලා ඉතුරු 45 ගන්න බැරි වෙන්නේ නැහැ. මේ වෘත්තය මේක මොකද අපි මෙතන හැවේ වෘත්ත චතුරස්‍රය බව ඒ වෘත්තේ ඉක්වේෂන් එක එතනින් පස්සේ අදාළම නැහැ. ඒ වෘත්තේ ඉක්වේෂන් එක එතනින් පස්සේ අදාළ නම් බා මේක බව පෙන්වන්න කියලා ගානේ දෙනවා. ඒ බව පෙන්වන්න කියලා ගානේ දීලා නැත්තේ ඒක අදාළ නැති හින්දා. මොකද ඒක කියන්නේ බව පෙන්වන්න කියලා දෙන්න බං ඒ තියරිය බැරි වුණාට ඒ ලකුණු 20 නැති වුණාට එතනින් පස්සේ ඒ වෘත්තේ ඉක්වේෂන් එක ඔබට ඕමනා වෙනවා නම් ගානේ දෙන්න ඕන අනිවාර්යයෙන්. මොකද ඉතුරු ලකුණු 45 ගන්න. ඒතකොට මේක විතරනේ උට බැරි. බැරි ඒවා පැත්තකින් තියලා ගානේ උත්තර දීලා නැත්තේ ඒකයි බං. ඒ අපටි වැඩක්. උත්තර දීලා නැත්තම් අනිවාර්යෙන් ඉතුරු කෑල්ලට ඒ උත්තරේ ඕනේ නැහැ. ඉතුරු කෑල්ලට ඒ උත්තරේ ඕන නම් බව පෙන්වන්න කියලා උත්තරේ දෙනවා. ඕවා ඉගෙන ගන්න ඕන. ඕවා තමයි පේපර් ඩිස්කෂන් එකේ ඉගෙන ගන්න ඕන. ඔබ හිතන් ඉන්නවා උඹට 100ක් තියරි කවර් කරගෙන මේ අන්තිම සතියේ පේපර් කරලා අන්තිම සතිය කරලා මගුලක් කරන්න බෑ මේකේ. මොකද මම මේව ඉගෙන ගන්න සෑහෙන කල් යනවා. ඒකයි මුලින්ම මම මාස දෙක කරගෙන පේපර් ඩිස්කෂන් එක පටන් ගත්තේ. පේපර් ඩිස්කෂන් එක කියන සම්පූර්ණ මේ මාගේ ස්කීම් එකට කොහොමද මේ ගාන හදන එක කියන කතා කරන්නේ නෙමෙයි. මේ ගාන හදන්න මට විනාඩි 15ක් අච්චන්නේ නැහැ. මටත් අඩි පිටි ගාලා මගෙත් වැඩ දාලා මේක මේ සුළු කිරීම හොඳට කරලා මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ පැය එකමාරක වීඩියෝ එකක් දාන්න ඕනේ ඒකට. එක ගානක් වෙනවා. හරිද? ඒවා පෙන්නලා දෙන්නේ මේ ළමයි කරන පොඩි පොඩි වැරදි. මේ හදාගන්න තියෙන චූටි වැරද්දක් වෙනස් කරගත්තාම රිසල්ට් එක ලොකු වෙනසක් කරන්න පුළුවන්. ලකුණු ප්‍රමාණය අර ෆේල් ලයින් එකට හොඳ තැනකට යන්න පාරක් තමයි මේ කියන්නේ. කියන පොඩි දෙයක් වෙනස් කරගන්න ඕනේ. හරිද? මෙතනින් පස්සේ මේ ඉතුරු දැන් මම කියන්නේ 12000ක් වැඩක් නැහැ නේ. එස් එකක් ගන්න නැහැ නේ. ඉතුරු 18000 මම බ්ලොක් කරනවා. මේ ගාන හදන්න හිතපන්කෝ. මේ ගාන හදන්න ගත්තා මේ ළමයි 5000ක්. 5000ක් හදන්න ගත්තා. ළමයි බං දෙන්නා තුන් දෙනයි. ළමයි කියන්නේ මේකෙන් 100ට දශම ගාණක්. 100ට එකක්වත් නෑ බං. 100ට එකක්වත් නෑ බං. මෙතනින් පස්සේ මේක අතහැරලා මේක ඇල්ල කරන්න. කියන්නේ වැඩෝ ඉන්නවා දැන් අයිලන්ඩ් බස් එකේ ඉන්නවනේ බං. උන්ට මේවා ඉතින් අවුලක් නෑ. ඒ උන් කොහොමද මීටරනේ. මීටර නැති අර සාමාන්‍ය ලෙවල් එකේ ඉන්න උන්ට මම මේ කියන්නේ. උන්ට කොහොමත් උන්ට පේපරේ ඕනේ මේ කොහොමද උනත් උන් අයිලන්ඩ් බස් එක අයිලන්ඩ් බස් වෙනවනේ. හරිද? අයිලන්ඩ් බස්ලා කොහොමත් හදන්න ඕනේ නෑනේ. උන් කොහොමත් බස් වෙනවා. හරිද? මම කියන්නේ අර අඩුම ලෙවල් එකේ S එකේ වුණත් මේ සබ්ජෙක්ට් අතහැරලා දාලා දිනනකොට මේවා හොඳ පොයින්ට්. ගානක බං ඒක උත්තරයක් බව පෙන්වන්න දෙන්නේ නැත්තේ එතනින් පස්සේ ඒක ඕනේ නැති හින්දා. ඒ එතනින් පස්සේ ඒක පාවිච්චි කරලා ඉතුරු ටික හදන්න ඕන නම් අනිවාර්යෙන් දෙනවා. මොකද මේක බ්ලොක් කරා කියලා ඉතුරු 45 ගන්න බ්ලොක් කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන ගොඩක් උන් ඕක දන්නේ නැහැ. දන්නේ නැති හින්දා 85න් පස්සේ මෙහින් නවතිනවා. ඒ මේකට බලන්නේවත් නැහැ මේක දිහා. ඒකයි කියන්නේ. පේපර් ඩිස්කෂන් එක වටිනාකම ඔන්න ඕක. හරිද? ඕව තේරුම් ගන්න ඕව තේරුම් ගන්න පේපර් කරන්න බෑ බා. පේපර් කරන්න නැති එකට ඕක තේරෙන්නේ නැහනේ. හරිද? ඒ හින්දායි හැමතිස්සෙම කියන්නේ මෙතනින් පස්සේ හැමදේම අපි දැනගන්න ඕන බං අපේ තියෙන දැනුම් මට්ටමට උපරිම ලකුණක් ගන්න. ඒකට මුන් කොච්චර වෙට්ටු දැම්මත් අපි වැඩ කරන ඒවා මග හැරලා යන්නේ. දාපු එක වෙට්ටුව තමයි ඕක. පුරු චතුරස්‍රය දන්නේ නැහැ. 105ක්වත් මම මේක 100 එකක්වත් ඕක උතනින් පස්සේ ගන්න හදන්නේ නැහැ. පුරු චතුරස්‍රය අහලා තියෙන පළවෙනි වතාවන්න 2023 විතරනේ ඕක අහලා තියෙන්නේ. උතනින් පස්සේ හදන්නේ නැහැ. ඉතින් පස්සේ බලපන් මේ ඉතින් හදන හැම එකටම මේ වෘත්තේ ඉක්වේෂන් එක ඕනද කියලා අපි කලින් හොයපු ඕනේ නැහැ. ඔය වෘත්තේ ඉක්වේෂන් එක ඕන නම් මං උන් දෙනවා. වෘත්තේ ඉක්වේෂන් මෙන්න මේක. මෙන්න මේක බව පෙන්වන්න කියලා. එහෙම දීලා නැත්නම් ඒක ඕනේ නැති හින්දා. ඒකයි කියන්නේ ගාන සම්පූර්ණයෙන් ඔබ දන්නේ නැති කෑල්ලක් තිබ්බ කියලා ඔබ ගාන අතල්ලා දාලා යන්න එපා. අන්තිම කෑල්ල වුණත් ලකුණු දැන් 85ක් විතර ලයින් එක ගහලානේ. අන්තිම කෑල්ල වුණත් අර මේ පොඩ්ඩක් මැච් එක ගහගන්න පුළුවන් නම් ගහලම බලයන්. හරිද? අතරින්න එපා මේවා. මෙතනින් මේක බ්ලොක් කරපු ගමන් අන්න ඔක්කොම මග හරින අනිත් පැත්ත. ඊළඟ ගානට පයින්. ඒක 65. හරිද? සම්පූර්ණ 65 මේ 20 අයින් කරපන් 45. 45 කියන්නේ ඒ කොටස ගණන් දෙකක ලකුණුනේ බං. 25 ගානේ ලකුණු 50ක් ආවද නේ 45. ඒ කොටස ගණන් සම්පූර්ණ ගණන් දෙකක ලකුණු. ඒ බං ඒක බැරුණා කියලා උඹට ඉතුරු ටික කරගන්න පුළුවන් තියරි ටික මතක ගන්න. ඒකයි කියන්නේ තියරි ටික හරි අවබෝධයෙන් දෙක කරගෙන ගාන දිහා බලපන් ඒ තියරි ටික ඇප්ලයි කරන්න. කොතනද ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා. අමුතු තියරියක් අහන්නේ ඒ ලෙවල් වල. අහන්නේ අපි ඉගෙනගත්ත තියරි ටික කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. එච්චරයි. දැන් මෙතනින් පස්සේ බලපන්. හරිද? ඔන්න ඔය කතාව මතක තියාගන්න. මේව උඹලා ඉගෙන ගන්න නෑ බං පේපර් උඹ හිතනවා මේ පේපර් ඩිස්කෂන් එකට ගිහලා මොල් පේපර් එක ලියලා කියලා මේව පුරුදු වෙනවා. මේව පුරුදු වෙන්නේ නැහැ. ඒක අංක කිව්වා. උඹලා මොල් පේපර් කරන කලින් පළවෙනි ස්ටේජ් එක මේ මොකද මේ ෆවුන්ඩේෂන් එක දාගෙන ඉන්න පාස් පේපර් ස්ටික් කරලා. පාස් පේපර් ස්ටික් ෆවුන්ඩේෂන් එක දාලා තිබ්බේ නැත්තම් උඹ මොල් පේපර් උඩ පැන පැන කරත් වැඩන්නේ. ඇයි බං පයා. අන්තිමට මොල් පේපර් කොච්චරක් තොරන්නේ පාස් පේපර් ටික හරියට කරන්නේ නැත්නම්. දෙවෙනි ස්ටෙප් එක විදිහට තමයි මොල් පේපර් ගන්න යනවා.
මොකද පාස් පේපර් ටික හරියට කරපු මිනිහා තමයි එතනට ගිහලා ලස්සන මැච් එකක් ගහන්නේ. එහෙම එකට තමයි ඔය යන රිසල්ට් එක හිතා ගන්නවත් බැහැ. හැබැයි පාස් පේපර් කරන්නත් එකපාර මොඩල් පේපර් කරන මේව මුකුත් ඉගෙන ගන්න නැහැ. හැමදාම ඉතින් මේ අර මොඩල් පේපර් කර කර ඉන්නයි පාස් පේපර් ගන්න. හැමදාම එක ඒවා දෙන්නේ නැහැ කියලා හිතනවා. එකම ඒවා නෙමෙයි බං. මේවා ඉතින් ආයෙත් තැන් වල පාවිච්චි වෙන්න පුළුවන් ගණන් හතක්. ඒකයි කියන්නේ. ඒතර පාස් පේපර් කරන්නේ නැති ප්‍රධාන හේතුව ආයි පාස් පේපර් වගේ ඒවා ආයි අහන්න නැති වෙයි. ඒක තමයි මේ කියන්නේ ගොඩක් මුංග ෆේල් වෙන ප්‍රධාන හේතුව පාස් පේපර් කරන්නේ යන ලොකුවට කරන මොඩල් පේපර්. අන්තිම මොඩල් පේපර් හරියට කරගන්න බෑ. පාස් පේපර් ටික කරලන්නේ අන්තිම රිසල්ට් එක නැහැ. උන් ඒක තමයි තාම S එකක් දාගන්න දුක් විඳින සෙකන්ඩ් සයි තර්ඩ් සයි කර කර. මේ විදිහට හරි විදිහට පාස් පේපර්ස් ටික විවරණය කරගෙන මැච් එකක් ගහ ගන්න පුළුවන් එකාට ඇති දෙයක් නැහැ නේද? හරිද? ඇති දෙයක් නැහැ. හරි? හරි. ඇති දෙයක් නැහැ කියන්නේ අපිටත් මේ මෙහෙම කිට මම කියන්නේ එහෙම නෙමෙයි ඉතින්. අපි මේ අත උස්සලා ඉංජිනේරින් ආව නෙමෙයිනේ. අපි ඉතින් යම් කිසි දෙයක් කරලා තමයි නැත්නම් තර්ඩ් සයි අයිලන්ඩ් 92 වෙන්නේ නැහනේ. හරි සෙකන්ඩ් එකේ මේ රිසල්ට් එක ආවට තර්ඩ් එක අයිලන්ඩ් 92 වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඉගෙන ගත්තේ නැත්තම්. හරිද? ඒ හින්දා තමයි මේව පෙන්නන්නේ. හරි? ඒ ටික මොකද්ද මේ ඒ වැඩ ටික කියන්නේ මේ මෙහෙම තමයි ළමයි බ්ලොක් කරන්නේ. ඉතින් පස්සේ දන්නවා මූ අම්මට සිරි මේව අලුත් කැලලක් දැම්ම ගමන් මූ බලන්නේවත් නැහැ. අරුන්ගේ පරමාර්ථ ඉෂ්ට වෙනවා. උන්ගේ පරමාර්ථ අපි ඉෂ්ට කරන්න ඕනේ. උඹලා ඒව මගහැරලා ලකුණු ගන්න දැන ගන්නවා. මේකනේ ඉක්වේෂන් මේ තියරිය. මොකද්ද ඕන? බාහිර ලක්ෂයක සෝරි ස්පර්ශක ජායක සමීකරණ හොයන්න නම් බාහිර ලක්ෂ්‍ය කණ්ඩාංකය කේන්ද්‍රයේ කණ්ඩාංකය ඕන. කේන්ද්‍රයේ කණ්ඩාංක දන්නවා බාහිර ලක්ෂ්‍ය දන්නවා ලකුණු 15ක්. දෙන්න ඒ කියන්නේ තියරිය මතක නම් ලකුණු වලින් ගහනවා. ඒ අරක බ්ලොක් කරපු ගමන් දන්නවා අම්මට දෙන්න. ආයෙත් නෑ මේ ගන්න හදන්න. ඉතින් පරමාර්ථ ඉෂ්ට වෙලා. ඒ උන්ට ඕන 150 ගන්න එක බ්ලොක් කරන්න. මොකක් කරන්නේ 아무ත ඇඩ් එකක් දාලා මෙන්න. ඒ ඇඩ් එක බැරුණා කියලා ඇඩ් එකට ආශ්‍රයෙන් ඊළඟ කැලේට ඕන නම් අනිවාර්යෙන් බව පෙන්වන්න කියලා සූත්‍රය දෙනවා. මෙන්න මේ වෘත්තයේ ඉක්වේෂන් මේක බව පෙන්වන්න කියලා දෙනවා. ඒ ඇඩ් එකේ ඒ බව පෙන්වන්න කියලා දීලා නැත්තේ උන් දන්නවා මෙතන ඇඩ් එක දාපු ගමන් මුන් හැරලා යනවා ආයි බලන්න. ඒකට ලකුණු 65 කියලා බලන්නවත් නැහැ. හරිද? එහෙම බලන්න ඕන නම් උන් ඉක්වේෂන් එක දෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ කැලේට විතරනේ ළමයට අසාධාරණයි නැත්තම් කරන්නේ. ඒ ලකුණු 25 20 බෑක බැරුණාට ඊටු ලකුණු 45 ගන්න උන් chance එකක් දීලා තියෙනවා. හොඳට බලපන්. උත්තර දීලා නැත්තම් අනිවාර්යෙන් බං ඒ උත්තර දීලා නැති එක ඊළඟ කැලේට ඕනි වෙන්නේ නැහැ. උත්තර දෙනවා නම් ඒ උත්තරේ ඒ ගානට උත්තරේ ගන්න බැරි කැලේට විතරයි ලකුණු 20යි නම් මේක අහිමුනේ. ඒ 20යි අහිමි වෙන්නේ. ඊටු ටික උඹට ගන්න පුළුවන්. ඒකයි උත්තරේ දෙන්නේ. අවකලනේ ගානෙත් මොකද්ද කියපන්කෝ. අවකලනේ ගාන f'(x) පෙන්වන්න කියලා දෙනවනේ. පෙන්වන්න කියලා දීලා 2023 මේ පේපරේ විතරයි ඒක පෙන්වන්න කියලා දීලා නැත්තේ. හරි ඒ කියන්නේ මේක බව පෙන්වන්න කියලා දීලා නැත්තේ. ඉතින් පස්සේ අනිත් ඔක්කොම කරන්න පුළුවන් ඒ අවකලනේ කැලේ පුළුවන්. ඒකයි මම අවකලනේ කැලේ බව පෙන්වන්න කියලා දෙන්නේ. ඒතකොට අවකලනේ ඔබට හරියට බැරුණා ලකුණු 20යි නැති දෙන්නේ. අවකලනේ පියවරට දෙන්න ලකුණු 20 නැති වෙනවා. ඉතින් පහර ප්‍රස්තාරයන් දෙන ඉතුරු ටික ඔක්කොම කරන්න පුළුවන් මට. 83 ස්පර්ශෝන්මුඛ 83 ස්පර්ශෝන්මුඛ මේ අවදි ලක්ෂ්‍ය ඔය ටික හොයාගත්තා නම් වැඩේ කරගන්න පුළුවන්. ඒකයි මම බව පෙන්වන්න කියලා දෙන්නේ. බව පෙන්වන්න කියන එක අපිට දෙන්නේ එතනින් පස්සේ ඒක ඕනේ නම්. නැත්තම් දෙන්නේ නැහැ කියන අනිවාර්යයෙන්ම මේ දීලා තියෙන ෂොට් එක. අපිට අර 150 ගන්න බ්ලොක් කරන්න දීලා තියෙන්නේ. ඒක ඕනේ නැති හින්දා තමයි මේ බව පෙන්වන්න කියලා දෙන්නේ නැත්තේ. දැන් මේක දීලා නැහැ නේ මේ වෘතයේ ඉක්වේෂන් එක මේ ABCD හරහා යන වෘතයේ ඉක්වේෂන් මේක බව පෙන්වන්න කියලා දීලා නැහැ නේ. ඒ කියන්නේ අපි මේ වෙට්ටුවක් දාලා තියෙනවා. හරිද? ඒවා හරියට මේ සෙට් කරගෙන යන්න පේපර් ඩිස්කස් කරගන්න ඕනේ. නැත්තම් මේ උඩින් පළෙන් මේ තියරි ටික බලාගෙන ගියාගෙන උඹට තියරි ටික උඩට දාගත්තා කියන රිසල්ට් එක දෙන්නේ උඹලා කොහොමත් ෆේල්. හරිද? ඒකයි මේ අන්තිම කාලේ මේ කියන වැඩ පිළිවෙල ඒ විදිහට කරන්නේ නැතිව ෆේල් කියන්නේ ඒකයි. හරි? වැඩක් නැහැ. රිසල්ට් එක හැදෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඉතින් පේපර් හදන්නේ කොහොම හරි කරලා ළමයි ගන්න ලකුණු ටික බ්ලොක් කරන්නේ උන්නේ නැත්නම් ළමයින්ට හැමෝටම 150ම ගන්න පුළුවන් ගණන් හදන්නේ නැහැ නේ. ඒ බ්ලොක් කරනේම මගහැරලා යන්න පුළුවන් දේවල් ඉගෙන ගන්න නැත්නම් උන් ඔතනම බ්ලොක් තමයි. රිසල්ට් එක හැදෙන්නේ නැහැ. ඒ හැම ගන්න ලකුණු 50ක් විතර නම් ගන්න පුළුවන්. රිසල්ට් එක 100ක්වත් හැදෙන්නේ නැහැ නේ බං. ඒකයි කියන්නේ. ඒ වගේ බ්ලොක් කරන තැන් හොඳට අඳුර ගන්නවා. හරි? හරි. ඊට පස්සේ x නෝට් දාන y නෝට් දාන ජීවිතා ඔන සීන් එකනේ. හරි. දැන් ඉක්වේෂනේ දාන්න තියෙන්නේ x නෝට් කියන්නේ බං මෙතන මේ බාහිර ලක්ෂ්‍ය කණ්ඩාංගනේ. 1යි. x කණ්ඩාංගේ. y වතාවක් y නෝට් කියන්නේ sorry මෙතන x කණ්ඩාංගේ 3යි. y කණ්ඩාංගේ එතකොට 1යි. දාන g කියන්නේ බං මෙතන කේන්ද්‍රේ ඉන්නේ ඍණ g ඍණ f. ඔක බලව ගන්න එපා ඈ. ඍණ g ඍණ f තමයි කේන්ද්‍රේ වෙන්නේ. එතකොට g කියන්නේ එතකොට ඉතින් ඍණ g ගේ වැලියු එක තමයි ඍණ g ගේ වැලියු එක තමයි 1යි කියන්නේ. එතකොට g කියන්නේ ඍණ 1යි. ඈ ඔක බලව ගන්න එපා. එතකොට ගාන වර්ධිනවා. මෙතන එතකොට ඍණ x දාන x නෝට්. x නෝට් කියන්නේ මෙතන x කණ්ඩාංගේ 3. දාන f කියන්නේ මම මෙතන ඍණ f කියන එකේ වැලියු එක තමයි ඍණ එකක් වෙන්නේ. එතකොට f කියන්නේ 1යි. ඔක පරිලව ගන්න එපා ගාන වර්ධිනවා ඈ. කේන්ද්‍රේ කණ්ඩාංගේ ඍණ g ඍණ f. ඔක පරිලව ගන්න එපා. ඍණ g ඍණ f තමයි කේන්ද්‍රේ කණ්ඩාංග වෙන්නේ. මේ ඍණ g ඍණ f. එතකොට මෙතන gf නේ ඕන. එතකොට ඍණ g ගේ වැලියු 1යි නම් g ගේ වැලියු එක ඍණ 1යි. ඍණ f ගාව ඍණ 1යි නම් f වල වැලියු එක 1යි. එකවාරයක් y දාන y නෝට්. y නෝට් කියන්නේ මෙතන y ගාන 1යි. දාන c. මේ වෘත්තයේ c උඹ දන්නවනේ. මේ ඉක්වේෂන් එකේ c දුන්නේ අපිට අර හෙව්වේ. පහෙන් බෙදලා ඔක්කොම කළා අන්තිමට ආවේ මොකද 6 බෙදීම 5ක් කොහෙදනේ? ඔය 6 බෙදීම 5යි. 6 බෙදීම 5යි. මේ තියෙන බව සර සමීකරණේ. මේ සමීකරණ ලියනවා ලකුණු 10යි. ලකුණු වලින් ගහනවා. අතනින් බ්ලොක් කරපු එක. මේ බ්ලොක් එකෙන් බේරෙන්න දන්නේ නැත්තම්
ලකුණු ටික මිස් කරගෙන ලස්සන යනවා. මේ සමීකරණ ලියන ලකුණු 10. මේ සමීකරණ විතරම මතක තියාගන්න. විස්පර්ශ ජායයි. හරිද? දැන් මේක සුළු කරනවා. සුළු කරලා අන්තිම උත්තරය සුළු කරනකොට තමයි ඉතුරු ලකුණු ටික. එතකොට මෙතන ඍණ එක එතකොට මෙතන ධන 2x එනවා. හරිද? ධන 2x එනවා. එතකොට මෙතන ධන y එතකොට ධන 2y එනවා. එතකොට මෙතන ඍණ 3යි. මෙතන ඔක්කොම එතකොට ඍණ 3යි මේක ඍණ 2යි. ඍණ 2 ධන 6ට 5 සමානයි 0යි. එතකොට මේක සුළු කරන්න පුළුවන් 2x ධන 2y. එතකොට 10යි 10න් අතර ධන 4ට 5යි සමානයි 0. ඕකනේ. අසල 2 10යි. සෝරි මෙතන ඍණ 10යි. එතකොට ඍණ එන්නේ. ඍණ 10යි ධන 6යි. ඔව්. වැඩේ කොට. එතකොට ඕන්නයි ඉතින් උඹට දෙකෙන් මේක සුළු කරලා 5න් ගුණ කරන්න පුළුවන්. එතකොට 5x දෙකෙන් සුළු කරන්න පුළුවන්. එතකොට මෙතන ධන 10යි සෝරි 5යි දෙකෙන් බෙදනවනේ. දෙකෙන් බෙදුවාන් පස්සේ දෙකක් කපලා දාන්න පුළුවන්. මෙතන එතකොට දෙකක් එන්නේ. එතකොට 5න් ගුණ කරන්න පුළුවන්. එතකොට 5x ධන 5y ඍණ 10. සෝරි ඍණ 2. ඔන්න ඕක තමයි ස්පර්ශ ජාය සමීකරණය. හරි ස්පර්ශ ජාය සමීකරණය ඔන්න ඕකේ. කොහේ වැරදුනාද නෑනේ. හරි. කොහේ වැරදුනා නෑනේ. මෙතන ඍණ 3x කණ්ඩාංකේ මෙතන y කණ්ඩාංකේ. හරි y ඍණ වෙනවද නෑනේ. එතකොට මේ f ලගේ ඉන්න ඍණ f සමාන ඍණ 1යි. ඒතර f ලගේ ධන 1යි. ඕක තමයි උත්තරේ. හරි. බාන්න මෙතන කොටස් සුළු කිරීම කොහේ වැරදිලාද කියලා මේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා. අපි කියනවා පොඩ්ඩක් බලමු අපි පොඩ්ඩක් දෙන්න ඈ. සුළු කිරීම කොහේ වැරදුනොත් දන්නේ. පොඩ්ඩයි මම කල්පනා කරලා බලලා කියන්නම් මේ වැරදිලා. හරි. උත්තරේ වැරදි නෑ මේ මාකින් එකේ එතන පොඩ්ඩක් අවුලක් තියෙනවා. හරි ඕක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ වන් මෙතන ස්පර්ශ ජාය ඔන්න ඔච්චරයි. ඉතින් පස්සේ ස්පර්ශ ජාය මගුලක් කඩකුත් නෑ. ඊට පස්සේ අහන කෑල්ලට ගොඩක් කට්ටියට ගොඩක් ගුරුවරුන්ටත් ඕක තේින්නේ නැති දේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කියන්නේ සාම්ප්‍රදායික විදිහට හදනවනම් ඕක හදන්න පුළුවන්. ඊළඟට ඔය අහලා තියෙන ලකුණු දැන් ඒතකොට මේකේ ලකුණු මං කියවන ලකුණු සම්පූර්ණ වෙන මේ ලකුණු 20යි දෙන්නේ කියලා. එතන මේ සෝරි 15ක් ඉවරයි. ස්පර්ශ ජායේ. ඒතකොට සම්පූර්ණ 15ක් ඉවරයි. ඒතකොට ලකුණු 30 දීලා තියෙන බව අන්තිම කෑල්ලට. හරිද? අන්තිම කෑල්ල ලකුණු 30ක් දීලා තියෙනවා. මේ ලකුණු 30ක් දීලා තියෙනවා අන්තිම කෑල්ලට. හරි. ස්පර්ශ ජායේ සොයා B හා D හරහා යන S එක සමාන වෘත්තයට ප්‍රලම්බව ඡේදනය කරන වෘත්තයේ සමීකරණ සොයන්න. ඒක ලකුණු 30ක් දීලා තියෙනවා. මේ බලපන්. ස්පර්ශක ජායේ ඉක්වේෂන් එක දාන්න. ඔන්න හැමෝම හදන සුපුරුදු විදිය මම ඉස්සෙල්ලා නෑ. ඒක මම පස්සේ කියන්නම්කෝ. නැත්නම් ඕක කිව්වන් පස්සේ ඕක බලලා ඕක මේ ඒක ඉස්සෙල්ලා කිව්වහම ගාන ඒක හිතලා අනිත් එක කරන්න යන්න නැතුව ඉන්න. හරිද? එහෙම නෙමෙයි අපි ඉගෙන ගමුකෝ. ඔක්කොන කලින් අපි හොඳට ඉගෙන ගමු. මෙන්න ඒ කියන ලක්ෂ්‍යය. හරිද? ඔන්න ස්පර්ශක දෙක මෙයා කන්නාක එකකම හරිනේ එක. ඒතකොට අපෙන් අහලා තියෙන්නේ මේ BD හරහා යනවලු මෙයාට ප්‍රලම්බෝ ඡේදනය. අන්න වචනේ. ප්‍රලම්බෝ ඡේදනය වෙන. ඔන්න මේ බලපන්. කිසිම තියරියක් නෑ බම් මේකේ. මේ කන්නාන්ගේ. ඔන්න. හරිද? ඔන්න ඔය කියන්නේ ඔන්නෝක කිසිම ඒ කියන්නේ අර තියරි දැනුම හරියට තියෙන එකගේ ඇති දෙයක් නෑ. මම තියරි වල උඹට ඉගෙනුවා ප්‍රලම්බ වෘත්තය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙක. ඔන්න වෘත්තයක් තව වෘත්තයක් එක්ක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වෘත්තයට ගහන ස්පර්ශකේ තියෙන මේ ස්පර්ශකේ අනිවාර්ය. මෙන්න මේකයි තියෙන්නේ. ඔන්න වෘත්තයක් තව වෘත්තයක් එක්ක ප්‍රලම්බව ඡේදනය වෙනවා. මත නැත්තම් තියරිය බලපන් ආයි. හරිද? ඔන්න. මේ වෘත්තයට ගහන ස්පර්ශකය මෙන්න මේ වෘත්තයට ගහන ස්පර්ශකයයි මේ වෘත්තයට ගහන ස්පර්ශකයයි අනිවාර්යෙන් එකිනෙකට ලම්බක වෙනවා. ලම්බක වෙනවා නා. ඒ කියන්නේ මේ වෘත්තයට ගහන මෙන්න මේ ඒ කියන්නේ ඡේදන ලක්ෂයේදී මේ වෘත්තයට ගහන ස්පර්ශකයයි මේ වෘත්තයට ගහන ස්පර්ශකයයි අනිවාර්යෙන් ලම්බක වෙන්න ඕනේ. ඒවට තමයි ප්‍රලම්බ වෘත්ත කියන්නේ. ඔක තේරෙන්නේ නැත්නම් මම ආයෙ පොඩ්ඩක් ලොක් කරලා දෙන්නම්. ඔන්න තියරි හරියට දැනුම තියෙන එකට මේවට දැන් ගොඩක් ගුරුවරු මම දැන් මේ මම නිකන් අර වීඩියෝ බැලුවා සම්පූර්ණයෙන්ම මේක විවරණය කරලා තියෙන්නේ කොහොමද කියලා. මේක කියලා දීලා නැහැ. කියලා දීලා නැහැ කියන්නේ මේක කියලා දෙන්න මේක හොඳට පේන්න ඕන. තියරි දැනුම හොඳට තියෙන්න ඕන. හරිද? මේක පියවර දෙකයි ගන්න උත්තරේ ගන්න තියලා. ගොඩක් උන් අර සාම්ප්‍රදාය මම ගොඩ සාම්ප්‍රදායික විදිහට හදලා තියෙන කියලා. හරිද? සාම්ප්‍රදායික විදිහට හදලා තියෙන්නේ. ඒකෝට ඒ විදිහට හදන පොඩ්ඩක් දිගයි ගන්න. ඒකේ සාම්ප්‍රදායික විදිහට යනවා නම් මේක පට්ට ලේසි බං. මේ බලහන් තියරි. මෙයයි මේ ඡේදන ලක්ෂයේදී ප්‍රලම්බ වෙන්න නම් මෙතන ඡේදන ලක්ෂයේදී මේ වෘත්තයට ගහන ස්පර්ශකය. ඔන්න මේ ස්පර්ශකය ගන්න ඕන ඕක. අනිවාර්යයෙන් ඌ කේන්ද්‍රය හරහා යන්න ඕන. මුගේ කේන්ද්‍රය හරහා යනවා. ලම්බක වෙනවා නම් මේ වෘත්තයට මෙන්න මෙයා ගහන ස්පර්ශක කොහොම
ඒකත් මුගේ කේන්ද්‍රය හරහා යනවා. ඔන්න ඕක තමයි ගොඩක් කඩේට පේන්නේ නැත්තේ. හරිද? එතකොට සම්පූර්ණ මේ වෘත්තයට ගහන ස්පර්ශකය අනිවාර්යෙන් මුගේ කේන්ද්‍රය හරහා යනවා මේ දෙක ලම්බකයින. මේ වෘත්තයට මෙන්න මේ වෘත්තයට ගහන ස්පර්ශකය මුගේ කේන්ද්‍රය හරහා යනවා ඕක ලම්බකයින. ඔන්න ඔය ලක්ෂණය හරියට පේනවා නම් මේ ගානේ බං පියවර දෙකයි ගාන හදන්නේ. එතකොට මෙයා ලම්බක වෙනවා. මේ ස්පර්ශ දෙක එකිනෙක ලම්බක. ඒක තමයි ප්‍රලම්බ වෘත්ත කියන්නේ. ඡේදන වෙන තැනදී ස්පර්ශක ඒ කියන්නේ මේ වෘත්ත දෙකට ගහන ස්පර්ශක එකිනෙක ලම්බක වෙනවා නම් ඒව තමයි ප්‍රලම්බ වෘත්ත කියන්නේ. ලම්බක වෙනවා වගේම තමයි බං මුගේ ස්පර්ශකය අනිවාර්යෙන් මුගේ කේන්ද්‍රය හරහා යනවා. ඒ කියන්නේ මේ වෘත්තයට ගහන ස්පර්ශකය අනිත් වෘත්තේ ප්‍රලම්බ වෙනවා නම් උගේ කේන්ද්‍රය හරහා යනවා. ඒක තමයි ලක්ෂණය. නැත්තම් මේකට මෙයා ලම්බක වෙන්නේ නැහැ. ඕක තමයි දැන් මට ප්‍රලම්බ වෘත්තවල මතක නැත එතනට ඵලයන්කෝ. එතන ගිහලා බලපන්කෝ මොකද්ද මං කිව්ව තීරිය කියලා. හැබැයි තීරියේ මම මෙන්න මේ වගේ ලොකුට එක්ස්ප්ලেইন කරේ නැහැ. දැන් මේ ගාන අරගෙන ඒ වැඩේ එතනත් වැඩේ උඩ දාගන්න පුළුවන්. හරිද? ප්‍රලම්බ වෘත්ත මතක නැත්තම් වෘත්ත ඒ වීඩියෝ එකේ ප්‍රලම්බ වෘත්ත කියන කැලලට යන්න වැඩේ උඩ දාගන්න. හරිද? ලක්ෂණය මේ දෙක මේ ලක්ෂ්‍ය ඡේදන ලක්ෂ්‍යයේදී එයා ගහන ස්පර්ශය කෙනෙක් ලම්බ වෙනවා නම් ඒ ගහන ස්පර්ශකය අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මේ වෘත්තයට ගහන ස්පර්ශකය අනිත් ප්‍රලම්බ වන අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මේ වෘත්තයට ගහන ස්පර්ශකය ප්‍රලම්බ වන අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මෙයයිනේ ප්‍රලම්බ වෙන්නේ. එකිනෙක ලම්බකව ඡේදනය වෙන්නේ. එකිනෙක ලම්බව ඡේදනය වෙනවා. මෙයාට ගහන ස්පර්ශකය අනිත් ලම්බකව ඡේදන වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මෙයාට ගහන ස්පර්ශය අනිත් ලම්බක වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. ඕක තමයි ලක්ෂණය. ප්‍රලම්බ වෘත්තවල ලක්ෂණය. මං කියවනේ YouTube එකේ වීඩියෝ බැලුවා කවුරුත් මේක කියන්නේ මේ ගොඩක් කට්ටිය මේක පැහැදිලි කරලා නැහැ. ගොඩක් කට්ටිය කියන්නේ මේ මට එක වීඩියෝවක් හම්බුණා පැහැදිලි කරලා දෙන්න. එතන එහාට මේක පැහැදිලි කරලා නැහැ. ඒ කියන්නේ ඒ තියරිය හරියට ඒ විදිහට අවබෝධ කරගන්න ඕන මේක පැහැදිලි කරන්න. ඉතින් දැනම හොඳට කියනවා. දැන් බලහන් කර කිව්ව කාරණාව. ප්‍රලම්බ වන වෘත්තය දැන් අපිට ඕන මේ වෘත්තයට මේ දෙකත් ස්පර්ශ කරගෙන යන ඒ කියන්නේ මේ තැන් දෙකේදී ප්‍රලම්බෝ ඡේදනය කරන වෘත්තයේ ඉක්වේෂන්. ඒ කියන්නේ බං මෙන්න මේකනේ. මේ බලහන්. මෙන්න මේ කියන වෘත්තයට මෙන්න මේ වෘත්තයට ප්‍රලම්බෝ යන එක මුට ගහන ස්පර්ශකයේ ලම්බ කියන්නේ ලම්බව කියන්නේ මේ වෘත්තයට ගහන මෙන්න මේ තැනදී ඡේදන වෙනවා. ඡේදන වෙන තැන් දෙක ඕක නම් මෙන්න මේ බලහන් කර මං කියව කාරණාව. මේ කියන එක කියන්නේ මෙන්න මේ කියන එක ප්‍රලම්බව මේ ලක්ෂ්‍යය ඡේදන වෙනවා නම් මෙතනට ලම්බක වෙන්න ඕන අනිත් රේඛාව. ඒ කියන රේඛාව අනිවාර්යයෙන් ඒ කියන වෘත්තයේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. නොනවත්තා කියන්නේ මොකද්ද කියපන් කර මං කිව්ව කාරණා මේ. ඔන්න වෘත්ත දෙකක් ඡේදනය වෙනවා මේ පොයින්ට් එකේදී. ඒතර මුට ගහන ස්පර්ශකයේ මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මුට ගහන ස්පර්ශකයේ අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහානේ යන්න ඕනේ. ඒතර ඒ කියන්නේ බං මේකට ලම්බ ගණන් ඒ කියන්නේ ඔය අපිට හොයන්න කියන වෘත්තයේ කේන්ද්‍රය. එහෙනම් පත වෘත්තයක් එන්නේ ඔන්න ඔය වගේ එකක්. මූ තමයි කේන්ද්‍ර කරගෙන එන වෘත්තයක් කොහොම එන්නේ. මේ දෙක හරහා යන ඔන්න මෙව් කේන්ද්‍ර කරගත්ත වෘත්තයක්. ඒක තමයි තියරිය. ඒක හරියට තියරි දැම්ම නැත්නම් සාම්ප්‍රදායික විදිහට මෝඩ විදිහට ගාන හදන්න තියෙන පොඩ්ඩක් දිග්ගස්සගෙන. හරිද? මේ බලහන්කෝ. මේ කියන වෘත්තය ආයෙ පැහැදිලි කරනවා. මෙයාට ගහනවා ස්පර්ශකයක්. ප්‍රලම්බ කියන නොනොහොම ස්පර්ශකයක් අනිවාර්යයෙන්ම ඔය කේන්ද්‍රය හරහා යනවා. මුට ගහන ස්පර්ශකය ප්‍රලම්බ වෙනවා නම් අනිත් වෘත්තයත් එක්ක මේ දෙක එකිනෙක ලම්බක වෙන්න නම් අනිවාර්යයෙන් මේ ගහන ස්පර්ශකය මේ අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. මේ ගහන ස්පර්ශකය අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යනවා. ඒක තමයි මෙතන තියෙන තියරිය. මෙයාට ප්‍රලම්බව යන මේ ලොකු වෘත්තයයි මෙන්න මේ අපි හොයාගත්ත මේ S වෘත්තයනේ S එක සමානයි බිඳුව. ওই වෘත්තයයි මේ අපිට හොයන්න කියන වෘත්තයයි ප්‍රලම්බව ඡේදනය වෙනවා නම් මේ වෘත්තයට ගන්න ස්පර්ශය අනිත් වෘත්තයේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. මේ ලම්බකව යන රේඛාව මුගේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. මේ වෘත්තයට ගන්න ස්පර්ශය මුගේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. ඒතර මේ තියෙන මුගේ අරේ. මේ අරේ වෙන කේන්ද්‍රය මේක වෙච්ච වෘත්තය. ඒතර අරේ හොයාගන්න පුළුවන් නේ බා. මේ දුරවම දන්නවා මේ කේන්ද්‍රය මේ අරේනේ අපිට ආවේ. අරේ ආගේ තිබ්බ 4 බෙදීම් 2 බෙදීම් මූල 5යිනේ. 2 බෙදීම් මූල 5යි. මේ දිග දන්න ඕන මෙන්න මේ සෝරි ආයෙකට මේ ලක්ෂ දෙක අතර දුර දන්න ඕනේ. මේ ලක්ෂ දෙක අතර දුර හොයන්න පුළුවන්. මේ AC දුර. මෙන්න මේ දුරනේ අපිට ඕන අරේ. අපි කේන්ද්‍රය ගණනාංග දන්නවා අරේ හොයාගත්තා නම් වෘත්තයේ ඉක්වේෂන් ලියන්න පුළුවන්. හරි. එහෙනම් ලියුවා. ඔන්න ඕක තමයි තියරි. එනවා කියන්න ඕන මොකද්ද? AC ස්පර්ශකය සෝරි BD හොඳේ. මේ BD නේ. ඔව් DA ස්පර්ශකය ලම්බකව ඒ කේන්ද්‍රය හරහා යන බැවින් ඒ අනු අවශ්‍ය වෘතයේ කේන්ද්‍රය වේ. ඕක ලියන්න. හරිද? ඔය පියවර ලකුණු දෙනවා. ඇයි කේන්ද්‍රය අර යන්නේ බං වෘතයක හොයන්න ඕන මේ ඉක්වේෂන් එක ගන්න. ඒතකොට කේන්ද්‍රය මේ අරය හොයාගත්ත කියන්නේ ඉතින් එහෙනම් දැන් ඒක ලකුණු දෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ අරය හොයාගන්න ඕන. අරය කියන්නේ මේක. ඒතකොට මේක හොයාගන්න මේ දිගෙන් අඩු කරන්න හරි. CA දිගේ ඔක්කොම කලින් හොයාගමුකෝ. CA දිග ඔයාලට හොයන්න පුළුවන්. අපි කලින් හෙව්වා ඔක. y ඍණ y මෙයාගේ වර්ගය දන x ඍණ මෙයාගේ වර්ගයේ වර්ගමූලය. මොකද එන්නේ? මෙතන එතකොට ඍණ ඒතර ධන එනවා. ඒතර 4යි. මෙතන එනවා 3 එකක් 4යි. 4 මූලය. 4 8යි 8 මූල 8යි. හරිද? මූල 8යි.
හරි. එතකොට දැන් අපිට මේ අරය හොයන්න පුළුවන්. අරය මේ R වර්ගයේ දන CD R වර්ගය සමානයි CA වර්ගය. ඕකනේ පයිතග්‍රහ සම්බන්ධතාවය. උඹට වань අරයනේ. හරි. R වර්ගය හොයපන්. CD ගේ දිග දන්නවා මේකනේ. පහ බෙදීම මුල දෙකයිනේ. උගේ වර්ගය. එතකොට CA වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය. එතකොට 8යිනේ. 8 රින 4 යට 5යි. එතකොට සම්පූර්ණ අරය එනවා. මේ පසර මේ සම්පූර්ණයෙන්ම ඕක සුළු කරලා ගන්න තියෙන්නේ. හරි. පොදු හරයක් ගන්න සම්පූර්ණ එතකොට 40 මේ 5යි. එතකොට 40න් 36යි නේ. අර 5 40 40න් මේ ඔය හරිනේ. අර 5 40යි 44ක් 44ක් ගම් 36යි ඔන්න ඕක. 5 36ට 5යි. ඕකනේ අරේන්නේ. හරිද? ඔන්න ඕක තමයි අරේ. ඉතින් අරේ R වර්ගයේ ඉන්නේ ඔන්න ඕක. හරි. සුළු කරා හරිනේ. CA වර්ගය කියන්නේ මෙයා මූල 8යි. එතකොට 8යි. මෙතන CD කියන්නේ මෙන්න මේ දිග අපිට අර වෘත්තයේ අරේ ආවේ අපිට සම්පූර්ණයෙන්ම අතන ආවා. 6 බෙදීම 5යි. ඊට පස්සේ G වර්ග ඔන්න ඕක අරේ ආවේ ඕකනේ. අපිට අරේ කොහොමද ගන්නෙ? G වර්ග දාන F වර්ගයේ රින C ගේ වර්ගමූලයනේ. එතකොට G වර්ගය කියන්නේ මෙයාගේ කේන්ද්‍රයේ වර්ගය 1යි. එතකොට 2යි. රින C කියන්නේ එතකොට අපිට ආවේ මෙතන 6 බෙදීම 5යි. ඕකනේ ඉතින් තියෙන්නේ. එතකොට අරේ ආවා 10යි. 4 යට 5යිනේ. ඔව් 4 යට 5යි. ඒකනේ මෙතන ආච්චි කරේ. හරි. එහෙනම් සුළු කරලා වැරදෙන්නේ නැහැ. 8 වරක් 5 40 44 ගන්න 36 අන්න. වැඩේ කොට එහෙනම්. හරි. සුළු කියන්නේ වැරදි නැහැ. හරි. එතකොට දැන් ඕකේ අරයයි මේ කේන්ද්‍රේ කණ්ඩායම දන්නවනේ ඉක්වේෂන් වෘත්තයේ ඉක්වේෂන් ලියන්න තියෙන්නේ. කොහොමද වෘත්තයේ ඉක්වේෂන් ලියන්නේ? x වර්ග ධන y වර්ග ධන 2යි g කියන්නේ බා මේ ඍණ g ඍණ f නේ. කේන්ද්‍රේ කණ්ඩාංක ඍණ g ඍණ කේන්ද්‍රේ කණ්ඩාංක. හරිද? කේන්ද්‍රේ කණ්ඩාංක දන්නවනේ. ඒතකොට g කියන්නේ මෙතන ඍණ g ඍණ f තමයි මේ තියෙන්නේ. ඍණ g ඍණ f. ඒතකොට g කියන්නේ එතකොට මෙයාගේ වැලියු එක ඍණ 3යි. ඒතකොට ඍණ 6යි. ඍණ 6යි x ඊට පස්සේ ඍණ 2යි y ඊට පස්සේ c කණ්ඩාංග දන්නවනේ ඔයාලා c ගන්නේ කොහමද? g වර්ග දාන f වර්ග ඍණ r ගේ වර්ගමූලය. ඒතකොට g වර්ගය අතර 9යි f වර්ගය එතකොට 1යි ඍණ r. r කියන්නේ මේකනේ 36ට 5යි. ගේ වර්ගමූලය. හරි. හරිද? 36ට ඕකේ 5යි r වර්ග. හරිනේ? නැත්තම් ඕක මේ ගන්න පුළුවන් සුළු කරලා c ගේ ගේනව නේද? e වර්ග දාන f වර්ගය ඍණ ඒකෙන් ගන්න පුළුවන්. නැත්තම් අර මේ අර අපිට සුපුරු සමීකරණ ගන්නකො. කේන්ද්‍රේ කණ්ඩායම දන්නවනේ. ඒක නැත්තම් ඕක පැල්ලෙනවා. හරිද? නැත්තම් මේකෙන් ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. y ඍණ y කණ්ඩාංකේ 1 සම්පූර්ණයෙන්ම ධන x ඍණ x කණ්ඩාංකේ සමානයි r වර්ගය. 36ට 5යි. ඕක සුළු කරන්න. ඔය මේ අපිට වෘත්තයේ ඉක්වේෂන් එක ගන්න පුළුවන්. ඕක සුළු කරාන් පස්සේ එන්නේ වෘත්තයේ ඉක්වේෂන් එක සම්පූර්ණයෙන්ම අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි. එතන මෙතන y වර්ගය එනවා ඍණ 2යි y එනවා ඊට පස්සේ ධන 1ක් එනවා. මෙතන x වර්ගය එනවා ඍණ 6යි x එනවා ධන 9. මෙතන එනවා ඍණ 36ට 5යි. ඔක සුළු කරන්න. ඒකට x වර්ග ධන y වර්ගයක් එනවා. x වර්ග ධන y වර්ග ඊට පස්සේ x වර්ග ධන y වර්ගය. එතකොට මෙයයි මෙයයි සුළු වෙනවා. ඒ දෙක සුළු වෙන්නේ නැහැ. 2යි y ඍණ 6යි x ඊට පස්සේ 9 1යි 10යි. එතකොට 10 ඍණ 36ට 5යි. ඒක දෙක සුළු වෙනවා නේද? 50 අඩු කිරීම 36ට 5යි. ඒ කියන්නේ 14 14ට 5යි. සමානයි බිඳුව. ඒක වැඩේ කරන්නේ. ඔන්න ඕක තමයි අපිට හොයන්න කියන වෘත්තය. ඕන්න පහෙන් ගුණ කරන්න පුළුවන්. 5යි x වර්ග දාන 5යි y වර්ග ඍණ 10යි y ඍණ 30යි x ධන 14 සමානයි බිඳුව. ඕක තමයි අපිට හොයන්න කියන වෘත්තයේ සමීකරණය. මේ තියරේ ගොඩක් කට්ටිය පැහැදිලි කරලා නැහැ. ඕක තමයි ගාන හදන්න තියෙන ලේසිම විදිය. හරිද? මේ තියරේ පේන්න ඕන. ප්‍රලම්බ වෘත්ත කියන එකේ මේ වෘත්තයට අනිත් වෘත්තේ ලම්බ කරනවා නම් අනිවාර්යයෙන් මෙයාගේ ස්පර්ශය කේන්ද්‍රය හරහා යනවා. එතකොට මේ වෘත්තයට මෙයා ලම්බ කරනවා නම් මේක තියෙන අනිවාර්යයෙන් මේ කියන වෘත්තයේ කේන්ද්‍රය. එතකොට කේන්ද්‍රය දන්නවනම් මේක අරය හොයා ගන්න පුළුවන් මේ පයිතක සම්බන්ධතාවය දාලා කේන්ද්‍රේ කණ්ඩාංක අරය දන්නවනම් වෘත්තයේ ඉක්වේෂන් ලියන්න පුළුවන්. අර කලින් අර ඉක්වේෂන් එකම දාන්න පුළුවන් ඈ. x වර්ග ධන y වර්ගය ධන 2යි g. g කියන්නේ ඍණ g ඍණ f නේ. එතකොට ඍණ 3යි. එතකොට ර්ණ 6යි 2යි g නේ 2යි g. එතකොට g ගාගේ ඍණ 3යි x ඍණ 2යි y ධන c. c වල වැලියු එක ගන්න පුළුවන් මේකේ. ඕකෙන් ගන්න පුළුවන් c වල වැලියු එක. මොකද c වල වැලියු එක එන්නේ අපි r ගේ වැලියු එක කොහමද වන්නේ? g වර්ග ධන f වර්ගයේ ඍණ c ගෙන්. ඔන්න ඕකෙන්. එතකොට මු වර්ග කරනවා. එතකොට c වල වැලියු ගන්න පුළුවන් කොහමද? g වර්ග ධන f වර්ගයේ
ඍණ r වර්ගයෙන් තමයි c වල වැලියු එක එන්නේ. ඒතකොට c වල වැලියු එක මෙතන හොයලා කෙලින්ම ආශි කරන්න තියෙන්නේ. ඒතකොට මේ වගේම 14 බෙදීම 5ක් එන්නේ. අර මම කලින් හදලා මට මේ කියන්නේ මේ වෙච්ච එක මම මෙතන මේ සමීකරණය ලියලා තමයි පැහැදිලි කරේ. ඒතකොට සම්පූර්ණයෙන්ම g වර්ගය කියන්නේ ඒතකොට මෙයාගේ වර්ගය 9යි. f වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය 1යි. ඊට පස්සේ මෙතන r වර්ගය අපි මෙතන හෙව්වනේ මේ 36ට අඩු කිරීම 36ට 5යි. ඒතකොට මෙතන 10 ඍණ 36ට 5යි. ඒතකොට ඒක තමයි මෙතන සුළු කරේ. කලින් සුළු කරේ. ඒතකොට 40 40 ඉඳලා ගන්න 14යි. 14ට 5යි. 14ට වඩා මේ මෙතන කෙලින්ම 14ට 5 දැම්මම මේ ඉක්වේෂන් එක කෙලින්ම මේ මෙතන එනවා ධන 14ට 5ක් ඔක්කොම පහෙන් ගුණ කරා. ඒතකොට මේ ඉක්වේෂන් එක එනවා. හරි. එක්ක ওই විදිහට මේ සාධාරණ අවස්ථාව ලියලා සුළු කරන්න නැත්නම් අර සාධාරණ සමීකරණය ලියලා ගන්න උත්තරේ. ඔන්න ඔය විදිහට මේකේ අන්තිම කෑල්ල කාටවත් තේරෙන්නේ නැහැ කියන පේන්නේ නැති විදිහකට හදන්න පුළුවන් තියරි දැනුම පාවිච්චි කරලා. මේකේ ලකුණු 30ක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ 30 දීලා තියෙන මෙන්න මෙහෙමයි. මෙයාගේ කේන්ද්‍රය මෙන්න මේක කියලා අඳුර ගන්නවට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකට 5යි අරය හොයනකොට ලකුණු 5යි sorry අරය හොයනකොට 5යි කේන්ද්‍රය A කියලා අඳුර ගන්නකොට මෙන්න මේකට ලකුණු 5යි ඊට පස්සේ කේන්ද්‍රේ කණ්ඩාංක ගන්නකොට ලකුණු 5යි ඒතර සම්පූර්ණයෙන්ම ඉතුරු ලකුණු 10යි දීලා තියෙන්නේ මේ සමීකරණය මේ විදිහට ලියලා ප්‍රකාශ කරනවා ලකුණු 30ක් දීලා තියෙනවා මේකට 10යි මේකට 10යි දීලා තියෙන කේන්ද්‍රේ A කියලා අඳුර ගන්නකොට ලම්බක හොයනවා ඊට පස්සේ කේන්ද්‍රය ලියනකොට 5යි අරය හොයා ගන්නකොට 5යි 10යි 20යි සම්පූර්ණ අන්තිම සමීකරණය ලියනකොට ලකුණු 10යි හරිද සාධාරණ අවස්ථාව ලියලා හෝ මේ ලියලා සමීකරණ ගන්න ලකුණු 5යි. ඔන්න හැමෝටම පේන්නේ නැති විදියක් මම දැකලා තියෙන එක මම මෙච්චර YouTube එකේ එකම එක channel එකකින් විතරයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. මේ ගොඩක් ගුරුවරුන්ටත් මේක තේරෙන්නේ නැති තැන. තේරෙන්නේ නැති තැන කියන්නේ මේක පේන්නේ නැහැ. හරිද? සාම්ප්‍රදායික සුපුරුදු විදිහට හදන්නේ. මොකද්ද සාම්ප්‍රදායික සුපුරුදු විදිහ කියන්නේ? ඒකත් පැහැදිලි කරන්න. සාම්ප්‍රදායික සුපුරුදු විදිහ කියන්නේ ඔයාලට තීරයක් ගන්න ඕනේ නේද? වෘත්තයකයි සරල රේඛාවකයි ඡේද ලක්ෂ්‍ය හරහා යන ඕනෑ වෘත්තයක සමීකරණය කියන එකක් ගන්නව නේද? සිලබස් එකේ. වෘත්තයකයි සරල රේඛාවකයි අර ඡේද ලක්ෂ්‍ය හරහා යන ඕනෑ වෘත්තයක ඉක්වේෂන් එක නෝක එනවා කියලා ඉගෙන ගන්නවා. ඒතර දැන් අපිට ඕනේ මොකද්ද? වෘත්තයකයි සරල රේඛාවකයි යන මේ වෘත්තයට ප්‍රලම්බව ඡේදන වෘත්තයේ ඉක්වේෂන් එකනේ. ඔන්න හැමෝම හදන විදිහට හදන්න. S කියන්නේ බං අපිට මෙන්න මේ කියන මේ අපිට හොයන්න ඕන වෘත්තයේ S එක. මේ S එකේ ඉක්වේෂන් එක. S එකේ ඉක්වේෂන් එක අපිට දීලා තියෙනවා. x වර්ග ධන y වර්ග ධන අපිට දීලා තිබ්බේ මොකද්ද? ඍණ 2x ධන 2y ධන 6ට 5යි. ධන ලැම්ඩා වාරයක් මේ ස්පර්ශක ජාය සමීකරණ අපිට ආවනේ 5x ධන 5y ඍණ 2 සමානයි බිඳුව. හරිද? දැන් මම xy මේකේ උක්ත කරනවා. මෙතන x වර්ග ධන y වර්ග ධන x එක අපිට ගන්නවා. එතකොට මෙතන x අපිට ගන්නවා 5 ලැම්ඩා ඍණ 2 ඊට පස්සේ ධන y එක අපිට ගන්නවා. එතකොට 5 ලැම්ඩා ධන 2 ධන c එක එතකොට 6ට 5 ඍණ 2යි ලැම්ඩා සමානයි බිඳුව. ඕකනේ අපිට ඕන ඉක්වේෂන් හැබැයි මේක අපි ලැම්ඩා දන්නේ නැහැනේ. ලැම්ඩා කියන්නේ ඒක තෘප්ත කරන්න ඕන මොකද්ද? මේ වෘත්තයට ප්‍රලම්බව ඡේදන වෙන වෘත්තය කියලා. ඒතර වෘත්තයක ප්‍රලම්බව ඡේදන වෘත්තයක ඉක්වේෂන් එක දන්නවා මොකද්ද? සම්බන්ධතාවය දන්නවා මොකද්ද? 2යි f1 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 f2 ධන 2යි g1 g2 සමානයි c1 ධන c2. ඔන්න ඔය ඉක්වේෂන් එක දාලා මෙයාගේ ලැම්ඩායි පාරාමිතිය ගෙවන්න පුළුවන්. දැන් මම මේක උත්තරේ ගන්න පුළුවන්. 2යි f1 කියන්නේ කවුද බං? f1 කියන්නේ අපේ ප්‍රලම්බව ඡේදන වෙන එක වෘත්තයක මේ කේන්ද්‍රයේ කණ්ඩාංග. ඒතොර ඍණ මේ කේන්ද්‍රයේ කණ්ඩාංග කියන්නේ මෙන්න මේක. හොඳට මතක ගන්න. ඍණ g ඍණ f තමයි බං මේ තියෙන්නේ කේන්ද්‍රයේ කණ්ඩාංග. ඒතොර f කියන්නේ මෙතන f1 කියලා ගන්න මම කියනවා මේ වෘත්තයේ f1 g1 කියන්නේ මේ වෘත්තයේ අපිට හොයන්න ඕන වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංගයයි මේකයි එන්නේ මේක ඇසුරේ මේ තියෙන ලස්සනට ඇවිල්ලා. හරි. ඒතොර සම්පූර්ණයෙන්ම මෙන්න මේක. හරි. සම්පූර්ණයෙන් ඔන්න ඔය සම්බන්ධතාවය තමයි තියෙන්නේ. හරි. ඒතකොට අපි හොයන්න ඕන වෘත්තයේ කේන්ද්‍රයේ කණ්ඩාංග වෙන්නේ එතකොට මෙතන ඍණ f1 කියන්නේ මෙන්න මෙයානේ. ඍණ ඒතකොට ඍණ f සමාන ඍණ 1යි. ඒතකොට f1 කියන්නේ 1යි. ඒතකොට එක වාරයක් අපිට හොයන්න ඕන එකයි කේන්ද්‍රයේ කණ්ඩාංග කියන්නේ මේ f කියන්නේ බං මේ g ගාව තියෙන සංගුණක මේ 2යි g f නේ බං. ඒතකොට දෙකකුත් වෙනවා. ඒතකොට මේ 2යි f කියන එක සමාන වෙන්නේ 2යි f කියන එක සමාන වෙන්නේ මෙතන සංගුණක නෙමෙයි. සාධාරණ සමීකරණ මේකනේ. x වර්ග ධන y වර්ග ධන 2යි g x ධන 2යි f y ධන c. ඕකනේ ඔන්න සාධාරණ සමීකරණය. අපිට හොයන්න ඕන වෘත්තයේ මේ පාරාමිතියට අදාළ පාරාමිතිය ඇසුරෙන් තියෙන අපි ලැම්ඩා හොයන්න ඕන මෙන්න මේ ප්‍රලම්බෝජය මෙයාට එක්ක ප්‍රලම්බෝ යන වෘත්තයනේ. ඊට අදාළ ලැම්ඩා ගාගේ මෙයාට ආශි කරන වෘත්තයේ ඉක්වේෂන් එක එනවා. අපි කලින් හොයපු අගේ වෙනවා. හරි. කලින් හොයපු අගේ වෙනවා. ඒතර දැන් මම හොයන හැටි කියලා දෙන්න හදන්නේ. ඒතර මෙතන f එක කියන්නේ මෙයාගේ මේ ඍණ f එක සමානයි ඍණ 1යි. ඒතකොට ඒ වගේම මෙතන ඍණ g එක සමානයි 1යි. ඒතකොට g වලගේ ඍණ 1යි. හරිද? f වලගේ එතකොට නේ 1යි. ඒතකොට මේ වෘත්තයට අදාළව. g එක f එක කියන්නේ ඕක. ඒතකොට f එක කියන්නේ 1යි.
F2 කියන්නේ මෙයා මේ බලන්නකො මේ F2 කියන්නේ මේ y ගාන මෙන්න මේ මේකනේ F කියන්නේ 2යි g එක්ක තියෙන මේ එතකොට මේ y උක්ත කරාම මේ 2යි f එක සමානයි මෙන්න මේ කැලලට. එතකොට f එක කියන්නේ 2යි f සමානයි මොකද්ද 5යි λ ධන 2. එතකොට f කියන්නේ මෙයා බෙදීම 2. එතකොට 5යි λ ධන 2 බෙදීම 2. ධන දෙවතාවක් g1. g1 කියන්නේ බං මේකනේ මේ ඍණ 1යි. එතකොට මෙයා ඍණ වෙනවා ඍණ එක වාරයක්. g2 කියන්නේ මෙන්න මේ. මෙන්න මේ 2යි f කියන එකද මේ x උත්ත කරාම ඉතුරු සංගුණය 2යි g වෙන්නේ. එතකොට 2යි g සමාන වෙනවා 5යි λ ඍණ 2. එතකොට g කියන්නේ මෙයා බෙදීම 2. 5යි λ ඍණ 2 බෙදීම 2 සමානයි පේන්නේ නැහනේ මම මේ පැත්ත ලියන්නම්. මේක පේන්නේ නැහනේ. හරි. පේන්නේ නැහැ මම ඉරින් යට ගත්තා. c1 ධන c2. c1 කියන්නේ කවුද බං? මේ මෙතන c1 කියන්නේ මෙයා. ඍණ ලැම්ඩා ධන c2 කියන්නේ අපිට කලින් මෙයාගෙත් ආවා 6ට 5යි නේ. 6ට 5යි. හරි. 6ට 5යි. ඔන්න ඕක තමයි c1 ධන c2. හරි. දැන් ඒතකොට ලැම්ඩා ගා ගන්න තියෙන 2ට 2 ඉවරයි. මෙතන 2ට මෙතන 2 ඉවරයි. මෙතන ධන 5යි ලැම්ඩා මෙතන ඍණ 5යි ලැම්ඩා සිදු වෙනවා. මොකුණ වෙන්න ඕන. එතකොට මෙතන එනවා 5යි ලැම්ඩා ධන 2 ඍණ 5යි ලැම්ඩා ධන 4 සමානයි. එතකොට 6යි එතකොට 5යි 5යි එතකොට සම්පූර්ණ මේකද 2යි. එතකොට 12 යට 5 ඍණ ලැම්ඩා. 5යි ලැම්ඩාට 5යි ලැම්ඩා ඉවරයි. එතකොට එතන 8යි 8 ඍණ හරියට සුළු කරානේ. 6 2 මේ 4යි 2යි 6යි 6 ලැම්ඩා මේ පැත්තට එනවා 12 යට 5 ඍණ 6යි. හරිනේ. 4යි 2යි 6යි. 6 වරක් 4 24යි. එතකොට මෙතන සුළු කරලා කොහෙද වැරදිනේ? කොහෙ සුළු කරලා වැරදි? මොකද එන්න ඕන ලැම්ඩාටගේ ලැම්ඩාට එන්නේ හරි ලැම්ඩාගේ යගේ එනවා එන්නේ. ලැම්ඩා ඒතර එනවා 24යි. එතන පහනේ එන්නේ බා. 5. 6 වරක් 5 30යි. 30න් මේ පොදු හරේ 5යිනේ. 6 වරක් 5 30යි. 12න් එතකොට 18යි. 10ට 12 ගියම 18යිනේ. ඍණ 10ට 18ට 5යි ලැම්ඩාගේ. ඒක දාලා දැන් මෙතන සුළු කරන්න තියෙන්නේ. එතකොට ඔය කියන වර්ගයේ ඉක්වේෂන් එක අපි හොයාගත්තේ කියනවා. හරි දාලා සුළු කරමු බලන්න. එතකොට x වර්ගය නැත්නම් ලැම්ඩාගේ කොහෙරි සුළු කළා වැරදි. එතන x වතාවක්. ලැම්ඩාගේ ගේනවා එතකොට 10ට 18ට 5යි. එතකොට ඍණ 18යි. දෙකයි ඔක්කොම ඍණ 20යි. එතකොට සම්පූර්ණ ඍණ 20යි x. හරි. අපිට කලින් ඉක්වේෂන් එක මොකද්ද? ලැම්ඩාගේ සුළු කළා වැරදි නෑ. ඍණ 10යි. පහක් යනවා. ලැම්ඩාගේ මම හිතන්නේ වැරදි. බලන්න 2යි f එක. f එක කියන්නේ මෙයාගේ කණ්ඩාංක 1යි. මෙයාගේ f2 කියන්නේ ඒ කියන්නේ මෙයා බෙදීම 5 විතර. හරි. හරි. මෙතන ඍණ දෙකක් නේ. හතරක් උනේ කොහොමද? මෙතන ඍණ දෙකක් නේ. ඒතර සම්පූර්ණ මේ මෙතන මුකුත්ම නැහැනේ. මේ දෙකට දෙක සුළු වෙනවා. මෙතන 5යි. ඒතර ධන දෙකක් එන්නේ නේ. ඍණ ගුණ කරනවා ධන දෙකක්. ඒතර 2යි 2යි 4යි. මෙතන ඒතර 4ක් එන්නේ. හරි. ඒකනේ මම බැලුවේ මේ ලැම්ඩාගේ වල දුන්නේ කොහොමද කියලා. ඒතර 4ක් එන්නේ. දෙවරක් දෙක 4යි. එතකොට මෙයා පැත්තට ගන්නවා. එතකොට 4යි 20යි. එතකොට 8යි. 8 යට 5ක් එන්නේ. ඍණ 8 යට 5ක් ලැම්ඩා ඉන්නේ. එතකොට හරි. ඍණ 8යි යට 5යි නම් එතකොට 5 සුළු වෙනවා. එතකොට ඍණ 20යි. ඉතින් ඒක තමයි මට ඉස්සුනේ. මෙතන c1 කියන්නේ දැන් මෙතන වෘතේ 6ට 5 6ට 5 c1 කියන්නේ 6ට 5යි. මෙතන c2 කියන්නේ බං මේකනේ. 6යි 5 6න් 5 රින්න 2යි ලැම්ඩානේ. දැන් දෙක මිස් වෙලානේ. ඒක තමයි උත්තරය ඇවිල්ලා නැත්තේ. ඒතර 2යි ලැම්ඩා. ඒතර මේ ඉන්නේ 2යි ලැම්ඩා. හරිද? ඒතර මෙතන පුළුවන් මෙතන 2යි ලැම්ඩා ඉන්නේ. 2යි ලැම්ඩා සමානයි මේකයි. ඒතර ලැම්ඩා කියන්නේ ඍණ 4 යට 5යි. මේක දෙකෙන් බෙදනවනේ. හරි. දැන් ආශ කරන්නකො. ඒතර උත්තරේ එනවා. හරි. කලින් අර වැරදිලා තියෙන්නේ. අතන පොඩි සුළු කිරීමේ දෝෂයක්. අර මේක තමයි මෙතෙඩ් එක. අර සාම්ප්‍රදායික මෙතෙඩ් එක මෙතන x වතාවක්. ඒතර මෙතන ලම්ඩ වෙනවා ඍණ. ඒතර ඍණ 6 යට 5යි. නෑ ඍණ 6යි 5ක් එන්නේ නෑනේ. හරි. ඍණ 4යි 2යි ඍණ 6යි. සම්පූර්ණයෙන්ම ඊට පස්සේ ධන මෙතන එනවා ඍණ 4යි. ඒතර ඍණ 4 යට 5යි. ඍණ 4යි ඒතර ධන 2යි. ඒතර 2යි ධන 6 යට 5 ඍණ 8 යට 5යි සමාන බිඳුව. හරි. හරි. එකයි ලැම්ඩානේ. ඊට ධන වෙනවා. ඒතර මෙතන ධන. ඒකට සම්පූර්ණයෙන් මෙතන 14 යට 5 ධන 2යි ධන ඍණ 6යි
ධන ඍණ 6යි මෙතන x වර්ග ධන y වර්ග. කලින් ආවේ ඔය ඉක්වේෂන් එකමනේ. එතකොට අපිට එනවා 5x දැන් ඔක්කොම සෙට් එක 5න් වැඩි කරනවා. එතකොට 5x වර්ග ධන 5y වර්ග ඍණ 30x ධන 10y ධන 14 සමානයි බිඳුව. හරි. 30x ධන 10y ඔව්. ඔව් හරිනේ. වැඩේ කොට. එතකොට සම්පූර්ණයෙන් මෙතන එනවා මෙතන ඍණනේ වැඩි වෙන්නේ. එතකොට ඍණ මෙතන ඍණ දෙක මේක ඍණ වෙන්නේ. මෙතන ඍණ මෙයාත් ඍණ වෙන්නේ. හරි. එතකොට මෙතන ඍණ වෙන්නේ. මොකද මෙතන 5 ඍණ මෙයන් වෙන්නේ. එතකොට 5 ඍණ 4 ඍණ 4 ධන 2. එතකොට ඍණ වෙනවා. මොක තමයි අන්තිම උත්තරේ. හරි. අර උත්තරේ මෙනවා මේක සාම්ප්‍රදායික විදියට. සාම්ප්‍රදායික විදිය කියන්නේ වෘතය එකයි සරලේඛායි ඡේද ලක්ෂ්‍යයන් ඕන වෘතයේ ඉක්වේෂන් මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මේට ලැම්ඩායි පරාමිති වෙන්නේ මෙයාට ප්‍රලම්බ වන වෘතය. ඒතර ප්‍රලම්බ වෘතයේ මෙන්න මේ ඉක්වේෂන් එක තියෙනවා. ඔන්න ඔය විදියට ගන්න පුළුවන්. මේක සාම්ප්‍රදායික විදිය. අර විදියට පියවර දෙකෙන් උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒ විදියට පොඩ්ඩක් කල්පනා කරලා හදන්න. මේ කල්පනා කරලා හදන්න මේ ගාන මෙහෙම කොට දාගන්න පුළුවන්. දැන් පැය එකමාරක් සම්පූර්ණ මේ ගානට ගියේ. තියරි සෑහෙන දෙයක් කවර් කරලා තියෙනවා. අලුත්ම දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද මේ මොනවාද වෘත්ත චතුරස්‍රය ගැන. ඔන්න ඔය විදිහට 2000 මේ සම්පූර්ණයෙන්ම අපිට 2023 වෘත්තේ ගාන සම්පූර්ණයෙන්ම හදන වෘත්තයේ සරලේඛා ගාන ඔය විදිහට ලකුණු 150 කොට දාගන්න විදිහට හදන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒතර අර මම කිව්ව කාරණාව මතක තියාගන්න. මම ආයෙ මතක් කරන්නේ නැහැ. ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. පේපර් ඩිස්කෂන් එකත් එක්ක එකතු වෙලා තාම පරක්කු නැහැ. තව දවස් 35ක් 34ක් වගේ තියෙනවනේ. දවස්. ඒතර සම්පූර්ණ පැය 32ක් කැප කරලා ඔයාලට තියරි ටික අවබෝධ කරගෙන වැඩේට සෙට් වෙන්න පුළුවන් නම් වැඩේට සෙට් වෙන්න අපි ඉස්සරහට කරගෙන යමු.